චිත්ත වීතිය සම්පූර්ණයෙන් අපේ වර්තමානයේ තුල සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පියවරෙන් පියවර පැහැදිලි කරනවා. ඉතින් කොහොමද අපිට මේ බාහිර හෝ අභ්‍යන්තර මනසට අරමුණක් ගලාගෙන එන්නේ කොහොමද? ඒ ගලාගෙන ක්‍රමවේදය සම්පූර්ණයෙන් මේ චිත්ත වීති න්‍යායට අනුව අපි මේක පැහැදිලි කරනවා. පොඩ්ඩක් බුද්ධිය මෙහෙවන්න මේක තේරුම් ගන්න. දැන් ඔය පින්තුන් අහලා තිනවා මේ සිතේ ආයුෂ කොච්චරද කියලා. සිතක ආයුෂ චිත්තක්ෂණ එකයි. කුඩාශන වලින් ගත්තොත් ක්ෂණ 3යි. උපාද තිති භංග. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. එතකොට දැන් සිතේ ආයුෂ චිත්තක්ෂණ එකයි, රූපේ ආයුෂ චිත්තක්ෂණ 17යි. එතකොට දැන් අපි මේ රූපේ වෙනස් වීම පේන්නේ නැත්තේ ඇයි? අපි රූපයන් චිත්තක්ෂණ 15ක් පවතින ස්වභාවයක් තියෙනවා. ඒකට දැන් චිත්තක්ෂණ දෙකක් තුල තමයි ඉපදීම මැරීම පනවලා තියෙන්නේ. ඒකට චිත්තක්ෂණ 15ක් පවතිනවා. එතකොට දැන් අපිට මේ රූපේ වෙනස් වීම පේන්නේ නැත්තේ ඒකයි. එහෙනම් හැම මොහොතකම සිත කියන සිතේ ආයුෂ චිත්තක්ෂණ එකයි, රූපේ ආයුෂ චිත්තක්ෂණ 17යි. එතකොට දැන් අපි එහෙනම් මේ අපිට මේ පේන ලෝකයේ භෞතිකයේ තියෙන කොහෙද තියෙන්නේ? මේ හිස් අවකාශ ධාතුවේ. හිස් අවකාශ ධාතුවේ තියෙන සියලු රූප කලාප ක්ෂණයක් පාසා කැඩි කැඩි බිනි නැවත අලුත් වෙනවා, නැවත බිඳිලා යනවා, අලුත් වෙනවා. මේක මේ ක්‍රියාදාමය හේතුඵල ධමයක් වශයෙන් තව වේගින් ගලාගෙන ඉස්සරහට යනවා. ඒතර දැන් අපිට ඕනේ දැන් අපි මේ වෙලාවේ චිත්ත වීතිලරු කොහොමද අපිට මේ අරමුණක් පහළ වෙන්නේ? කොහොමද අපිට මේ පංචද්වාරය නැත්නම් මේ අසකරනාසයේ දිව පහරා කොහොමද අපිට අරමුණක් පහළ වෙන්නේ? නැත්නම් මනෝද්වාරය හරහා අපිට කොහොමද අරමුණක් පහළ වෙන්නේ? මේක සම්පූර්ණයෙන් අපි මේ චිත්ත වීති ලියහගත්තොත් විතරයි අපිට කොහොමද පෙර කර්ම විපාකය හේතු කරගෙන මේ ජීවිතේ විපාකයක් හිත දෙන්නේ කොහොමද? ඇවිල්ලා විපාකේ නව කර්මයක් බවට පත් වෙන්නේ කොහොමද? මේක අපි නව කර්ම හැදෙන්න නොවෙන්න නම් අපි මොන විදිහේ ආකාරයකට මේ වර්තමානයේ නිවැරදිව දකින්න ඕනද කියන එක හොඳට බුද්ධිය මෙහෙवला තේරුම් ගත්තොත් විතරයි මේ චිත්ත වීතිය තුලින් Tamanට මාර්ගය උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් දැන් මෙතන අපිට එක අරමුණක් පහළ වෙන්න චිත්තක්ෂණ 17ක් යනවා. චිත් 17ක් පහළ වෙලා තමයි අපිට අරමුණක් පහළ වෙලා කර්ම හැදිලා ඒ වීතිය ඉතින් බිඳිලා නැවතත් හිතපු තැනට යන්නේ. එතකොට දැන් අවසානයේ මරණ වෙලාවේ සිතට කිව්වා චුති සිත කියලා. ඊට පස්සේ දෙවෙනි සිතට කිව්වා ප්‍රතිසන්දි සිත කියලා කිව්වා. තුන්වෙනි සිතට කිව්වා භවාංග සිත කියලා. එතකොට දැන් මේ සිත් තුන කාලයක් නැහැ. මේ මොහොතේ ඉතා වේගෙන් චුති ප්‍රතිසන්දි භවාංග සිත. එතකොට දැන් මේ ජීවිතයේ අවසානයේ චිත්තයට අනුව තමයි අපේ ගතියට අනුව තමයි තීරණය වෙන්නේ ඊළඟ උප්පත්තිය කොතනද නිර්මාණය වෙන්නේ කියලා. එතකොට දැන් ඇයි අපි මේ උප්පත්තිය කරා යන්නේ? ඇයි අපි මේ භවය අරන් යන චිත්තය තුළ මෙතෙක් කාලයක් ගොඩනගාගත්ත කර්ම ශක්තියින් හේතු ප්‍රත්‍යයන් හැටියට. ඒ කියන්නේ මේ සිතක ආයුෂ කීදී චිත්තක්ෂණ එකයි. ඒතර මේ භවාංග චිතේ ආයුෂත් චිත්තක්ෂණ එකයි. සිතක් උපදිනවා බිඳෙනවා. උපදිනවා බිඳෙනවා. ඒතර මේ සිතෙන් සිතට ඇයි මේ භවාංග සිත මේ භවය අරන් යන සිත ඉපදි මෙරි යන්නේ ඇයි? කර්ම ශක්තියත් ආයුෂත් තියෙන නිසා මේ සිත ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. මෙයාගේ ඉස්සරහට මේක තල්ලු කරන්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය විසින් හැම මොහොතකම අරමුණක් උපද්දලා කර්ම ශක්තිය තියෙන නිසා කර්ම ශක්තිය හේතු ප්‍රත්‍යයන් කරගෙන සිතෙන් සිතට තල්ලු කරනවා. මොකද සිතේ තියෙන ලොකු බල ශක්තියක්. මොකද භවාංග සිතේ බලයක් තියෙනවා. අයි භවය අරන් යන ශක්තිය එදිලා තියෙන්නේ. ඒක නිසා මෙයා නොකඩී ඉස්සරහට ගලාගෙන යනවා අපේ ජීවිතේ. මොකද පෙර භවයන් වල කරපු කර්ම ශක්තිය මේ භවාංග සිතත් එක්ක හේතු ප්‍රත්‍ය වෙමින් මෙයා දැන් ඒ ගොඩනගාගත්ත කර්ම ශක්තිය විපාකයක් හැටියට මේ අරමුණු උපද්දවනවා. අරමුණු උපද්දවන්න ඊට අදාළ හේතුඵලයේ හැදිලා තියෙනවා. දැන් අපි මේකදී නෙවෙයි ඉරි ගහලා තියෙනවා. ඉරි ටික සම්පූර්ණයෙන් ගහලා තියෙනවා. චිත්තක්ෂණ 17 සම්පූර්ණයෙන් මේ ඉරි වලින් ගහලා තියෙන මේ විදිහට. දැන් මේ පියවරෙන් පියවර දැන් මේ පළවෙනි සිත මෙතන තියෙන්නේ. භවාංග සිත, භවාංග චලන සිත, භවාංග උපච්ඡේද, පංචද්වාරය, සම්පටිච්ඡන, සම්තිර්ණ, වොත්තපන, ජවන් හත තියෙනවා. ඉතින් මේ තදාරම්මන සිද්දක තියෙනවා. ආයෙ නැවත භවාංගයට වැටෙනවා. ඉතින් කොහොමද දැන් මේ වෙලාවට අපිට අරමුණක් පහළ වෙන්නේ? ඒ අරමුණ කවුද නිර්මාණය කළේ?
අරමුණක් පහළ වෙන්න කලින් අපිට උඩාක් දේවල් සිද්ධ වෙන්න තියෙනවා. පෙනීම සකස් වෙන්න ඕනේ. පෙනීම සකස් වෙන්නත් තව සිත් හතරක් පහළ වෙන්න ඕනේ. ඒතර දැන් ඊට පස්සේ පෙනීම සිද්ධ වෙලා අපිට මානසිකව මනෝමයෙන් හදා ගන්න ඕනේ මේ බාහිරයමක් පේනවා කියන. එන වොත්තපන හරහා ගිහිල්ලා මේ ජවන් ටික පහළ වෙලා මට තමයි බාහිරේ පේන්නේ. බාහිරේ තියෙන බවට ඇත්ත වෙලා ඊට පස්සේ ඒකට අතීත උරුතු ගැට ගැහිලා ඒක වටිනාකම හැදිලා ඊට ඒක රාගෙන් හරි දේශයෙන් හරි ඒක තමා කරනවා. තමන් කොයි විදිහටද ඒ අරමුණ හරහා මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ ඊට අදාළ කර්ම ශක්තිය හැදිලා නැවතේ සිටිවිල්ල ඇති වෙලා නැති වෙලා නැවත හිටපු තැනට යනවා. හිටපු තැනට වැටෙනවා. ඒතුළු මේක ඊටාම වේගෙන් සිද්ධ වෙනවා මේ වර්තමානයේ. ඊටාම වේගෙන් අපිට දැන් අපිට පේන්නේ මේ අපිට පේන්නේ සාමාන්‍ය මේ මොහොතේ මෙන්න මේකනු විතරයි. වර්තමානයේ පේනවා ඇහෙනවා දැනෙනවා කියන එක මුලාව පේනවා. ඊට පස්සේ අනාගතේ පේනවා. දැන් මේ වෙලාවේ මහත්තයට දැන් සිතුවිල්ලක් આવුත් අනාගතේ පේනවනේ. මට දැන් ගෙදර මතක් වුණා නෝ ළමයා මතක් වුණා. එහෙම සිතුවිල්ල ඒක පේනවා. ඊට පස්සේ දැන් අනාගතේ හෙට දවසේ වැඩක් කරන්න හිතන්නේ ඒක පේනවා. ඔය තුන විතරයි පේන්නේ. අනිත් ඒවා පේන්නේ නැහැ. අනිත් ඒවා පේන්නේ අපිට පුළුවන් උඩට සිහිනුවණින් තේරුම් අරගෙන බුදුන් වහන්සේ ඒ න්‍යායට අනුව චිත්ත න්‍යායට අනුව මේ න්‍යාය කොහොමද වැඩ කරන්නේ? හොඳට ඒක තේරුම් අරගෙන මේක මෙහෙම නේද වෙන්නේ මෙහෙම නේද කියලා තමාගේ බුද්ධියෙන් මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. එතකොට ඒක සියුම් අපිට දැන් පේන්නේ මොනවාද? චේතනා තුනයි. වර්තමාන, අතීත, අනාගත. ඔය කියන ඝන චේතනාව තුන. ඝන චේතනාව තුන විතරයි පේන්නේ. ඒක ඉපි තේරුණාද දන්නේ? වර්තමානයේ ඕන කෙනෙකුට පේන්නේ චේතනා තුනයි. ඒ තුන එක මොහොතක එක සිතිවිල්ලයි උපදින්නේ. එක්ක අතීතයේ ආරම්භය, එක්ක අනාගතයේ, එක්ක වර්තමානයේ. වර්තමානයේ එක්ක ඇහැරා, එක්ක කනහරා, දිවහරා. මේවා පේන්නේ නැහැ. එයාට මෙන්න මෙතන ඉඳලා වොත්තපණී මෙන්න මෙතනින් පටන් ගන්නවා මම කියන පුජ්‍යලයා හදාගෙන ඊට බාහිර යමක් පේනවා කියලා හදා ගන්නවා. කොහොමම මේ සිතෙන් සිතට වෙන්නේ මේ අරුමුණ ලොකු වෙනවා. සාමාන්‍ය මෙන්න මෙතනට වගේ එනකොට තමයි 3 4 5 වගේ එනකොට තමයි සාමාන්‍ය ඝන වශයෙන් හම්බෙන්නේ. නික අරමුණක් පහළලා තිනවා කියලා මට දැන් එළිය යමක් පේනවා කියලා නිකන් බාහිරට යොමු වෙලාම තිනවා කියලා නිකන් ලොකුට දැනෙනවනේ දැන්. දැන් මහතර දැමුද්දේ වාල්ලෙදී මේ ඉස්සර බලා ඉන්නවා කියලා අදහසින් දැන් තියෙන්නේ. ඒතර දැන් ඒ අරමුණ පේනවනේ දැන්. පේන්නෙත් නැහැ. මට එහෙම දෙයක් වෙනවා කියලා දන්නවනේ. ඒතර දැන් අපිට එතනින් ඉස්සරහට ඒවා පේන්නේ නැහැනේ. ඒක පැහැදිලි කරොත් තමයි තේරෙන්නේ මේ මෙතනින් ඉස්සරහට මෙහෙම දෙයක් වෙනවා කියලා. එහෙනම් දැන් අපිට පේන්නේ මොකද්ද වර්තමානයේ අතීත අනාගත වර්තමාන. වර්තමානයේත් පේන්නේ නැහැ. මොකද පේන්නේ නැහැ. මොකද හිතෙන්නේ යාට මේ ඔක්කොම තියෙනවා කියලා. මම ඉන්නවා ලෝකයක් තියෙනවා. මේ ඔක්කොම එකපාර වෙනවා. එහෙමනේ අදහසක් එන්නේ. එතකොට දැන් මේ චිත්ත න්‍යායම මේ න්‍යායම මේ ක්‍රමවේදයට අනුව තේරුම් ගත්තට පස්සේ තමයි තේරෙන්නේ අපිට මේ වෙලාවේ අරමුණක් පහළ වෙන්න සිත් 17ක් වැහ වෙලා තමයි මේ මොහොතේ අරමුණක් ඉපදිලා පැවතිලා විදිලා යන්නේ. තේරෙනවද කිව්වේ? සංස්කාරයක් උපදිනවා අනිත්‍යව සංස්කාර උපදිනවා වැය වෙනවා. ඒත් මේ උපදින වැය වෙන මේ සංස්කාර සිතුවිල්ල අපිට පේන්නේ සිතුවිල්ලක් ඉපදුනා නැති වුණා. හැබැයි සිතුවිල්ලක් අරමුණක් උපදින්න ඊට එහාට මෙතන ඉඳලා පටන් ගන්නවා. මෙහෙම බහල්ලා දැන් අපිට පේන්නේ මෙතන මෙන්න මේ ටික විතරයි. මෙන්න මේ සිත් පහෙන් වෙන හතෙන් වෙන ක්‍රියාකාරීත්වයේ හරහා අපිට ගොඩනැගෙන දැඩි ඝන සංඥාව විතරයි පේන්නේ. ඝන සංඥාව. ඒකෝට දැන් අපි මේක සම්පූර්ණයෙන් ලියාගත්තට පස්සේ තමයි තේරෙන්නේ අපිට කොහොමද පෙර භවයේ කර්ම විපාකයේ කර්මය විපාකයක් හැටියට එන්නේ කොහොමද? විපාකෙට නව කර්ම හැදෙන්නේ කොහොමද? නව කර්ම හැදෙන්නේ නැතුණා කොහොමද අපි මේ විපාකයේම අවසන් වෙනවා කියලා හුරු කරන්නේ කොහොමද? මේක සම්පූර්ණයෙන් තමයි අපි ලියා ගන්න ඕනේ. එහෙනම් දැන් සිත් 17ක් වැහෙනවා මේ චිත්ත වීතියට අනුව. කොහොමද මේ පංචද්වාරය හරහා චිත්ත වීතිය පහළ වෙන්නේ? මනෝද්වාරය හරහා චිත්ත වීතිය පහළ වෙන්නේ කොහොමද කියන එක හොඳට ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙනම් දැන් මේ වෙලාවේ දැන් අපිට මේ වෙලාවේ අරමුණක් පහළ වෙන්න ළඟයි. දැන් මේ වෙලාවේ කවුරු හරි අපි කියමුකෝ දැන් මෙතනට බල්ලෙක් එන්න හදන්නේ කියලා. තාම බල්ලේ ඇවිල්ලා නැහැ. හොඳේ දැන් අරමුණක් ඔක්කොම පහළ වෙනවා. බල්ලෙක් ආවනේ මේක සුට්ට. සාමාන්‍යයෙන් ඔය පුට්ට දාපු සවර ගිය බල්ලෙක් එනවා ඇත්ත කියන්නකෝ. දැන් මේ වෙලාවේ කැමති නැහැ නේ එහෙම දෙයක් දකින්න. හැබැයි දැන් මේ වෙලාවේ එන්න පුළුවන්. නේද දැන් එන්න හදන්නේ හොඳේ දැන් ඒකට අදාළ සසරේ මොනවා හරි අපි ඔක්කොගෙම විපාකේ හැදිලා තියෙනවා. හොඳේ. විපාකේ හැදිලා තියෙනවා. ඒ අරමුණ පහළ වෙන්න. දැන් ඔන්න එන්න හදන්නේ හොඳේ. දැන් එන්න හදනකොට දැන් තාම දැක්කේ නැහැ හොඳේ. තාම බල්ල මෙතනට ආවේ නැහැ. දැන් ඔන්න දැකීමේ කියන අරමුණ පහළ වෙන්න ළඟයි. දැකීම කියන එක සිද්ධ වෙන්න ළඟයි. ඔන්න දැන් ඒක වෙන්නේ මේමයි හොඳේ. දැන් ඔන්න ඕගොල්ලන්ගේ මේ හෘද වස්තුවත් ආසිතව මේ භවාංග චිත්තය ඇතිවෙමින් නැතිවෙමින් මේ චිත්ත පරම්පරාව වැඩ. ඇයි මේක වැඩ?
ආවිෂයි කර්ම ශක්තියයි තියෙන නිසා මේ ජීවිතේ ඉන්ද්‍රිය විසින් මෙහෙම සිතෙන් සිතන තල්ලු කරනවා ඉස්සරහට. ඇයි බලය තියෙනවනේ. භවය අරගෙන චිත්තේ මේ ජීවිතේ අපිට මැරෙනකම්ම මේ භවය ඉස්සරහට අරන් යනවා. ඇයි අරන් යන්නේ? කර්ම ශක්තියත් ආවිෂත් හේතු ප්‍රත්‍ය කරගෙන හැම මොහොතම ජීවිතේ ඉන්ද්‍රිය විසින් මේ ශක්තිය උපද්දවමින් ඊළඟ සිත උපද්දනවා. ඊළඟ සිත උපද්දනවා. මැරෙන්නේ නැහැ සිත. නිරෝධ වෙන්නේ ඇයි? ඊළඟ සිතින් සිතට උපද්දනවා. මොකද කර්ම ශක්තිය තියෙන නිසා. එතකොට දැන් මෙන්න මේ භවාංග සිත හෘද වස්වත් ආසිත ඇතිවීම නැතිවීම චිත්ත පරම්පරාවට ඒක සාමාන්‍යයෙන් ඒ භවාංග සිත සාමාන්‍ය ප්‍රකට වෙන්නේ නිින්ද ගියාම. එතකොට දැන් මේ වෙලාවේ චිත්ත වීතියක් පහළ වෙලා ඇහැරා චිත්ත වීතියක් පහළ නැවත මේ භවාංගෙට එන්න ඕනේ. කනහරා චිත්ත වීතියක් පහළ නැවත භවාංගෙට එන්න ඕනේ. ඒක අපිට පේන්නේ නැහැ. ඒක සිවුම් වැඩිනේ. එතකොට දැන් ඉතර අපිට වේගෙන් චිත්තවිලි අරමුණු පහළ වෙන නිසා. එතකොට දැන් අපි එහෙනම් දැන් මේ වෙලාවේ මෙතන දැන් බල්ලෙක් එන්න හදන්නේ. දැන් ඕනේ අරමුණු පහළ වෙන ළඟයි. ඔන්න දැන් මොකද්ද වෙන්නේ ඉස්සලා? දැන් ඕනේ අරමුණක් පදිනවා. හොඳේ. මොකද මේකේ සිත් මෙහෙම ඉපිදි මැරි මේ චිත්ත පරම්පරාව වැඩ. ඉතින් මේ යන ගමනේදී මෙයාට දැන් අරමුණක් එන්න හදන්නේ. මොකද අර බල්ලා එන්න හදන්නේ මෙතන උනේ. දැන් අපි ඔක්කොම දැන් දේශීය පහළ ළඟයි. මොකටද බල්ලා මෙතනට ආවේ? එක්කෙනා දැන් ගැටීම කියන අරමුණ පහළ වෙන ළඟයි දැන්. දැන් පහළ වෙන්න නම් ඒ අරමුණ ඇහැ උපදින්න ඕනේ මේ ටික වැඩ මේ සිත් ටික වැඩ කරන්න ඕනේ අරමුණ පෙර යම් විපාකයක් තියෙන්න ඕනේ අපේ කර්ම විපාකයක් තියෙන්න ඕනේ ඒක එන්න ඕනේ ඒ ద్వාරය ඇරෙන්න ඕනේ ගොඩක් වෙන්න බෑ සිත් ගොඩාක් වැය වෙලා තමයි අපිට දැන් මේ ලොකු අරමුණක් හැදෙන්නේ මෙතන මේ බල්ලෙක් ආවා කියලා. එතකොට දැන් කොහොමද දැන් ඒක වෙන්නේ මේ භවාංගසිත ඇතිවීම නැතිවීම යන චිත්ත පරම්පරාව එක් මොහොතක අර අරමුණ වල වදිනවා. වදින්නේ ඇයි? අර ජීවිතේන්ද්‍රිය විසින් අර ගෙනාපු කර්ම ශක්තිය ප්‍රත්‍ය කරගෙන අරමුණ එල වදිනවා. වදිනකොට දැන් මෙන්න මේ භවාංග සිත චලනය වෙනවා. මේක භවාංග චලනවල දෙවෙනි සිත පහළ වුණේ. අර සිත පොඩ්ඩක් ඛණ්ඩනය වෙලා දෙවෙනි සිත උපදිනවා. ඒක කියනවා දෙවෙනි සිතන භවාංග චලන. ඒ කියන්නේ මේ අර නොකොඩවා ගලාගෙන ගිය චිත්ත ප්‍රවාහය පොඩ්ඩක් ඒකට දැන් අර ගලක් වතුර වලට ගලක් දැම්මම නිකන් අර වතුර වලට හෙල්ලෙනවනේ. ඒ වගේ අර භවාංග චලනය වෙනවා. අර නෝමලි ගමන චිත්ත පරම්පරාව ගලාගෙන ගිය පරම්පරාවට පොඩි ভাইබ්‍රේෂන් එකක් වෙනවා. ඒක අරමුණ වැදුනේ ගමන් භවාංග චලන. භවාංග උපංචය තුන්වෙනි සිත පහළ. එමේ චිතකායස මොකද? චිත්තක්ෂණ එකයි. උපාද තිති භංග. හටගත්ත බිඳින ඊළඟ ආය නැත ඊළඟ සිත උපදිනවා. ඉතින් මේ තුන්වෙනි සිත මොකද කරන්නේ? භවාංග උපංචේද. අර මෙන්න මෙයාගෙන් තිබ්බ සම්පූර්ණ මෙයාගෙන් කැඩෙනවා. අර මුල් සිතින් හටගත්ත ඒ කම්පණය වෙලා එයාගෙන් තිබ්බ සම්පූර්ණයෙන් ඛණ්ඩනය වෙනවා. ඒක කියනවා භවාංග උපංචේද. භවාංගයෙන් බිඳ වැටෙනවා. ඒ කියන්නේ මෙයාට තිබ්බ සම්බන්ධයෙන් බිඳ වැටිලා. දැන් අරමුණු උපද්දවන්න හදන්නේ. දැන් බල්ලා එන්න හදන්නේ මෙතනුත්. බල්ලා ඇසේ කියන ක්‍රියාවලිය දැකීම හටගෙන ඊට පස්සේ අරමුණ තීරණය කළා විනිශ්චය කළා ඊට පස්සේ ජවන් වලට ගිහිල්ලා දැන් අරමුණ ලොකුවට දැන් බල්ලෙක් ඉන්නවා වගේ එළියට හදලා ඒ සිද්ධිය වෙන්න හදන තාම වෙලා නැහැ හොඳේ අපිට දැන් මෙහෙම දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුන් වහන්සේ පැහැදිලි කරපු නිසා එහෙම නැත්නම් අපි මෙහෙම එකක් කියලා දන්නෙත් නැහැ මෙහෙම වෙන්නේ කොහොමද කියලා එතකොට දැන් අපිට දැන් ප්‍රශ්නයක් දැන් කොහොමද මේ අරමුණ උපදින්නේ කියලා අරමුණු කොහොමද උපදින්නේ? ඇයි අපිට මේ අරමුණු උපදින්නේ? කොහෙද ඉබලා දෙන්නේ? එහෙනම් එතකොට දැන් ඊට පස්සේ භවාංග සිතට අරමුණක් ඇදුණා. භවාංග චාලන, භවාංග උපච්ඡේද, පංචද්වාරය. දැන් මේ පංචද්වාර සිත කොය ద్వාරයකද අරින්න කියලා මෙයා හොයනවා. දැන් අරින්න දින මොකද? ඇස අරින්න ඕනේ ඇසේ ద్వාරය. ඔන්න දැන් ඇසේ ద్వාරය වෙන චක්කු විඥාන. චක්කු කියන්නේ මේ ඇසේ ක්‍රියාවලිය උපදිනවා. ඇසත් රූපයත් ආලෝකය නිසා ඇහැට ප්‍රතිබිම්බ වැටෙනකොට සිත කියන ශක්තිය විදිහලා දැකීමක් හට ගන්නවා. දැකීමක්. එතන මේ දැකීමේ ක්‍රියාවලිය හේතු නිසා හටගන්නා වූ දැකීම මාත්‍රෙන් අවසන් වෙනවා. තේරුණේ මහත කිව්වේ? මෙතන විස්තර කරලා තියෙනවා. හේතු නිසා හටගන්නා වූ පෙනීම, ඇහිීම, දැනීම එක ద్వාරය මෙහෙමුත් උපදින්නේ. ඒ දැනීම මාත්‍රෙන් අවසන් වෙනවා. මෙතන. එතන මේ දැකීම මාත්‍රෙන් අවසන් වෙනකොට මෙන්න මේ අරමුණ පිළිගන්නවා. ඒක න සම්පටිච්ඡන සිත. දැන් ඔන්න මේ සිත එකයි කීවේ? 1 2 3යි 4 සිත. 4 සිතෙන් එනකොට සිත බවක් 1 2 3 4 5 සිත. හොඳයි. 5 සිතෙන් අපිට ద్వාර සිත් පහ පහළ දැන් මේ ඇස උපදිනවලු. සිත් පහළ මේ දැකීම මාත්‍රෙන් අවසන් වෙනවා. ඒ දැකීම මාත්‍රෙන් අවසන් වෙන සිත විදිලා යනවත් එක්කම මෙන්න මේ සම්පටිච්ඡන සිත උපදිනවා. සම්පටිච්ඡන සිත ඉතිරිලා එයා අරමුණ පිළිගන්නවා. ඒක මේ හොඳයි කියලා පිළිගන්නවා. හොඳයි කියන්නේ අපිට අදහසක් විතරයි හොඳේ. ඒ අරමුණ හොඳයි කියලා පිළිගන්නවා. මේ දැකීම හොඳයි කියලා පිළිගන්නවා. ඊට පස්සේ ඒ අරමුණ පිළි අරගෙන එයා
සංසීර්ණ. ඒකට විමසනවා මොකද්ද මේ අරමුණ කියලා විමසීමටපත් වෙනවා. ඊට පස්සේ වොත්තපෙන් කියන්නේ විනිශ්චය කරනවා. මේ අරමුණ හොඳයිද නැද්ද? ඒක ඊට පස්සේ ඔතනින් තමයි කුසල අකුසල. නැත්තම් අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය. නිවැරදි පැත්තට යොමු කරනවද නැත්තම් වැරදි පැත්තට යොමු කරනවද කියලා තීරණය මෙතන තමයි කැඩෙන්නේ. දැන් බල්ලා දැකීම සිද්ධ වුණාද? තාම බල්ලෙක් හම්බුන්නේ නැහැ හොඳේ. දැකීම මාත්‍රෙන් අවසන් වුණා. සම්පටිච්චන සංකීර්ණ වොත්තපරට ආපු ගමන් බාහිර යමක් පේනවා කියන අදහස වැටෙනවා. දැන් බාහිර යමක් පේනවා කියන අදහස වැටෙනවා. දෙවෙනි සිත පහළනකොට දැන් ඔන්න ජවන සිත පළවෙනි සිත පහළනකොට දැන් ඔන්න කුසල අකුසල වලට ක්‍රියාත්මක වෙන්න හදන්නේ. ඒක කුසලයක් හරි ඒක අකුසලයක් හරි සිද්ධ වෙන්න හදන්නේ. දැන් ඔන්න තුන්වෙනි සිතින් දෙවෙනි සිතෙන් පළවෙනි සිතෙන් මොකද යමක් දැක්කා කියලා බාහිරට යොමු වෙනවා. ඒ දැකපු දෙයට අතීත අරමුණු දෙවෙනි සිත ජවන් සිතේ දෙවෙනි සිත පහළනකොට අතීත තොරතුරු ගැට ගහලා වර්තමානයේ එළියේ බල්ලෙක් ඉන්නවා කියන එක හදා ගන්නවා. මේක දැන් මේ සිතෙන් සිතට කරන අරමුණු එන්න බලගන්නවා. තුන්වෙනි සිත එනකොට බල්ලා මොකටද මෙතනට ආවේ? ඔන්න දැන් දේශිත ගන්න තුන්වෙනි සිතෙන් ටික පටන් ගන්න යන්නේ. ඔන්න හතරවෙනි දැන් දැඩි තරහක් ඇවිල්ලා තියෙනවා. එන්න දැන් අරමුණ නිකන් ඝන වශයෙන් Tamanට දැනෙනවා. ඝන සංඥාව. ඝනත්වෙන් දැනෙනවා Tamanට. ඉතින් හතරවෙනි පස්වෙනි සිත එනකොට දැන් අරමුණ පොඩ්ඩක් පවතිනවා. දැන් ඔන්න චිත්තක්ෂර දෙකක් තුනක් විතර අතර ලොකුවට එක දැනෙනවා මේ අරමුණ. බල්ලා මොකටද මෙතනට ආවේ? දැන් බල්ලා එලවන්න ඕනේ. දැන් ඔහොම දැන් එයාගේ අර ආපු එක්කෙනෙකුට දේශේ එන්න පුළුවන්, එක්කෙනෙකුට හොඳයි කියලා රාගයෙන් පුළුවන්, එක්ක සමහර මෙලෙක් වෙන්නත් පුළුවන් සමහරක් කෙනෙකුට. මෙතන තමයි එක එක්කෙනාගේ මොන විදිහට මේ අරමුණ වෙනස් වෙන්නේ කියන තීරණය වෙන්නේ. එක්කෙනෙකුට හොඳක් වෙන්න පුළුවන්, නැත්නම් ඇලීමක් වෙන්න පුළුවන්, එක්ක දේශයක් වෙන්න පුළුවන්, එක එක්කෙනාට එක එක විදිහට වෙනස් වෙනවා. එතකොට දැන් මෙහෙම සිත් පහළලා මේ 3 4 5 වගේ එනකොට හොඳට ඒ අරමුණ දැනෙනවා. මෙතන බල්ලෙක් ආවා, මේ බල්ලා මොකටද මෙතනට ආවේ? සිවුම් ඇතුලෙන් ගැටීම ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පහවෙනි සිතෙන් දැන් පොඩ අර ගොඩනගාගත්ත ලොකු අරමුණ ඒ ඝන සංඥාව පොඩ වේගී බලය අඩු වෙනවා. නැත්නම් ඒ ගොඩනගාගත්ත මේ විපාකයේ හේතු කරගෙන ගොඩනගාගත්ත නව කර්ම එක්කෝ නව දේශය දැන් නවතාව උපදවගත්තනේ. මානසිකව හදාගත්තනේ දැන් බල්ලෙක් එළියේ ඉන්නවා, මම තමයි දැක්කේ බල්ලා මොකටද මෙතනට ආවේ? ඔහොම දැන් එයාට බල්ලා එලවන්න ඕනි. මට දේශ හිතල පහළ වෙනවා. එතකොට දැන් ඒ අරමුණ ඇති වුණා. ආයෙ දැන් ඇති වෙලා පවතින මෙන්න මේ චිත්තක්ෂර තුන ඇතුළේ ලොකුවට දැනෙනවා ඒ අරමුණ. ඒ අරමුණ දැනෙච්ච අරමුණ පොඩ්ඩ දැන් ඒ අරමුණ නැවත විදීගෙන යනවා. මොකද සිතවිල්ල හටගත්තා නම් මොකද වෙන්නේ? නැති වෙන්න බෑ. උපාද වය. උපදිනවා වැය වෙනවා. වැය වෙන සිතවිල්ල වුණ වැවිගෙන යන්නේ දැන් උනේ. වැවිගෙන යනවත් එක්කම දැන් ඒ අරමුණ මේ සිතක් පාවුණා තාපුඩක් පවත්තවුවා. ඒ සිතින් තව පොඩ්ඩක් බලය අඩු කරා. ඔන්න දැන් තදාරම්මන සිද්දෙකට වැටෙනවා. අර උපදවගත්ත ඒ අරමුණ ගා චුට්ටක් වෙලා පවතිනවා. ඉතින් එම අරමුණ තවදුරටත් රඳවාගෙන පවත්වාගෙන තියාගෙන ඉන්නවා. චිත්තක්ෂණ දෙකයි හොඳින් සිත් දෙකයි. එයත් උපදිනවා, බිඳෙනවා, නැති වෙනවා. එතකොට දැන් එතනින් ඉපිලා මරුනේ සිත නැවත ආ හිටපු තැනට වැටෙන බවාංගේ. ඒක ඉපි තේරුණාද නැන්නවද? තේරුණාද? එතන මොකද්ද කිව්වේ? මේ වෙලාවේ අපිට අරමුණක් පහළ වෙන්නේ පෙර කුසල අකුසල විපාක හේතු ප්‍රත්‍ය කරගෙන තමයි මෙන්න මේ භවාංගයේ අරමුණ වදින්නේ. මේ ජීවිතේ අපිට සිස්ටම් වෙලා තියෙනවා කියලා කිව්වේ ඒකයි. මේ ජීවිතේ මරණකම්ම අපේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවා. ගලාගෙන යන්නේ ඇයි? පෙර කුසල අකුසල අලෝභ ආදී සමෝහ ඒ කුසල ශක්තියින් හේතු ප්‍රත්‍ය කරගෙන මෙන්න මේ අරමුණ ආරම්භණේ අරන් දෙනවා. අරමුණ උපන්දලා දෙනවා. ඒ උපන්දලා දෙනකොට මෙන්න මේ වීතිය ආය නැවත පහළ වෙනවා. දැන් ඔන්න පංචද්වාරය හරහා මේ වීතිය පහළ වුණා. දැන් ඒ අරමුණ දැන් නෝල්ලා ගෙදර යනවා. ගෙදර ගිහලා මතක් වෙනවා ආරණ්‍යට මේ වෙලාවේ බල්ලෙක් ආවනේ කියලා. ඒ අරමුණ දැන් ඔන්න මනෝද්වාරය හරහා ඒ වීතිය පහළ වෙන ළඟයි. ඔන්න දැන් ඒක වෙන්නේ කොහොමද? දැන් ගොඩනගාගත්තට මේ වෙලාවේ දේශයක් පහළ වුණානේ මේ බල්ලා පිළිබඳව. දැන් ඔන්න ආරණ්‍යයකට හරි ගිහිල්ලා ගෙදරට ගිහලා මතක් වෙනවා. ඔන්න දැන් අරමුණ එන්න හදන්නේ. බල්ලා කියලා නැවත මතක් වෙන්න හදන්නේ මට දැන්. ඔන්න මොකද මේකට දැන් ආයේ කර්ම ශක්තිය එකතු කරානේ. මෙතන විපාකෙන් අවසන් වුන්නේ නැහැ. මෙතනින් ඇත්ත නොදැක්ම නිසා මෙතනින් හදාගත්ත නැවත ජවන කර්ම හදාගත්තා. නැවත නව කර්ම හදාගත්තා. නැවත උපාදාන කළ ගණිතුරු හදාගත්තා අපි. හදාගත්ත ඒ ශක්තිය, කර්ම ශක්තිය මෙන්න මෙයත් එක්ක මේ චිත්තයත් එක්ක නැවත භවාංගයේ චලන වෙයි යනවා දැන් ආය අරගෙන කිරු කරා කර්ම ශක්තිය. මෙහෙම ඉස්සරට යනවා. දැන් ආය දැන් ගෙදර ගියා මතක් වෙන්න හදන්නේ බල්ලගෙන. අරමුණ එන්න හදන්නේ. අන්න මොකද භවාංග චලන ආය අරමුණෙල වදිනවා. අරමුණෙල වදිනවා. දැන් මේ භවාංග සිතේ මොකද්ද ප්‍රධාන කෘත්‍ය? එයා අර භවාංග සිතේ තියෙනවා මෙන්න මේ
සබ්බචිත්ත සාධාරණ හතර හැම සිතකම යෙදෙනවා. මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය. ඉතින් මේ ජීවිතේ ඉන්ද්‍රිය නොකොටවා මේ අරමුණු ගලාගෙන එන එක සිඳෙන්නේ නැතුව පවත්තකට යනවා. ඒ දැන් අර දෙන්න එපා අරමුණු. දැන් අරමුණක් කළා දැන් ඕනේ වදින්න යන්නේ දැන් මනෝද්වාරය හරහා. මනෝද්වාරය හරහා දැන් මනෝද්වාරය හරහා දොර අපිට මේ අර බල්ල මතක් වෙන්නේ හදන්නේ දැන් ආයේ. ඔන්න ඒක වෙන්නේ කොහොමද දැන් ඔන්න මේ භවාංග සිත ඇතිවීමෙන් නැතිවීම මේ චිත්ත පරම්පරාව ගලාගෙන යන ගමනේදී මේ භවාංගයට වදිනවා නැවත අරමුණ. හොඳේ. වදිනකොට බාර මෙහෙම නොකොඩවා ගලාගෙන චිත්ත පරම්පරාවට අරමුණක් කියලා වදිනකොටම අර භවාංග චලන වෙනවා. භවාංග උපංචේද. අර මේ භවාංග සිතෙන් දෙවෙනි තුන්වෙනි සිතෙන් මෙයාත් එක ටික සම්පූර්ණයෙන් කන්දරේ වෙනවා. බිඳ වැටෙනවා. හොඳද? බිඳ වැටලා ඔන්න මනෝද්වාරයේ සිට උපදිනවා. මනෝද්වාරයට උපදිනවා දැන් ඔන්න බල්ලා කියන සංඥාව ලැබිලා බල්ලා වෙන මතක් වෙන්න යන්නේ. ඔන්න දැන් මනෝද්වාරය හරහා ඔන්න ජවන පළවෙනි සිත පහළනවා. බල්ලා මතක් වුණා. බල්ලා මෙහෙම ආවා. ඔන්න දැන් බල්ලා දෙවෙනි තුන්වෙනි සිත ලොකුවට දැනනවා. බල්ලා මොකටද මෙතනට ආවේ? බල්ලා මේ මෙහෙම යා අර උපාසකම්මට තරහා ගියා. මෙයා පොල්ලක් ගත්තා. ඔහොම එක එක කරලා එක එක සිතිවිලි පහළ වෙන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී විද්ද සිද්ධිය සම්පූර්ණයෙන් එයාට අර තමන්ගේ ෆිල්ම් එක වගේ ඇතුලේ පේනවා දැන්. මනෝද්වාරය හරහා. ඒතර දැන් එයා ඒක නැවත ආයෙ විඳිනවා. ආයෙ විඳිනකොට ආයෙ කර්ම ශක්තියක් කියලා ආයෙ නැවත භවංගෙට වැටෙනවා. මේ සිත් හත ආයෙ වැවෙලා ආයෙ තදාරම්භ සිද්දිට පොඩ්ඩක් පවතින ආයෙ නැවත භවංගෙට වැටෙනවා. ඕම දැන් ඊට පස්සේ කොන අතීතේ අනාගතේ කියන හිතනවා කියන්නේ අනාගතේ මේ මතක් වෙන්න පුළුවන් මේක මතක සිටිවිලි සැලසුම් සංකල්ප පෙරදුතු ඇලීම් ගැටීම් ධර්ම කරුණු ඒතර නිවන පිළිබඳව ඔය ඕන දෙයක් අපිට අරමුණු වෙන්නේ මනෝද්වාරය හරහා. එතකොට දැන් මේ වෙලාවේ දැන් තව හවස මෙහෙම දෙයක් කරන්න හිතාගෙන දැන් එකක් දැඩිව දැන් අපේ මනසේ තියෙනවා දැන් මහත්ය හිතාගෙනවා හවස මං ආයෙ නැවත ඔෆිස් එකට යන්න ඕන කියලා අදහසක් තියෙනවා. දැන් අර පුරුදුලා දැන් මේ වෙලාවේ දැන් අපි දැන් නැහනේ ඇත්තටම අපිට හවස ඒ වෙලාවේ ඇත්තටම මේ වෙලාවට යන්න පුළුවන්ද කියලා. අපි දන්නේ නැහැ. හැබැයි දැන් මේ වෙලාවේ අරමුණක් එනවා දැඩිව අපි මේ අනාගතයට බැඳිලා තියෙන දැඩිව. ඒකද දැන් ඔන්න ඒකටත් දැන් කොහොමද අරමුණ එන්නේ? භවාංග චලන, භවාංග උපච්ඡේද, මනෝද්වාරය හරහා ඔන්න මට මතක් වෙනවා දැන් හවස මම 5ට ඔෆිස් එකට යන්න ඕනේ ඔෆිස් එකේ මෙහෙම ඉන්න ඕනේ ආයෙ මතක් වෙනවා. අන්න ඒක මේ සිද්ධිය වැවෙලා ආයෙ නැවත පදාරම්භ සිද්ධියකින් පොඩ්ඩක් අල්ලගෙන ඉඳලා නැවත ආයෙ භවංගට වැටෙනවා. ඔන්න ඔහම මේ වේගෙන් අපිට මේ පංචද්වාරය හරහා අරමුණු උපදින්නේ අතීත මනෝද්වාරය හරහා අතීත අනාගතයේ සිටිලි පහළ වෙන්නේ මේ ඊටාම් වේගෙන් මේ සිත් පරම්පරාව චිත්ත වීතිය වැඩ. චිත් ප්‍රභාවයේ මේ ඊටාම් වේගින් වැඩ. ඉතින් මේ වේගින් වැඩේ අපි දැන් හොඳට තේරුම් අරගෙන දක්ෂ වෙන්න ඕනේ මේ වොත්තපණේ ඉඳලා වොත්තපණින් මෙයාට හොඳට බුද්ධියක් තියෙනවා මෙයා දක්ෂ වෙනවා මෙතනින් ඉඳගෙන හරියට වර්තමානයේ දකින්න හේතු නිසා හට ගන්නා වූ පෙනීමාතෙන් අවසන් වෙනකොට සංකීර්ණ වොත්තපණ පටිච්චන සංකීර්ණ වොත්තපුණාට මේ ජවන් චිත්ත වලින් එන්න අර තද ගතිය තද ආත්ම සංඥාව තද ආත්ම දෘෂ්ටිය පොඩ ගෙවෙනවා අන්න එන්න තමන්ගේ මෙන්න මේ සිත් ටික එන්න පොඩ ක්‍රියාවලියක් බවටපත් වෙනවා ක්‍රියාසිත බවටපත් වෙනවා ඒ අරමුණ ක්‍රියාවලියක් බවටපත් වෙනවා දැන් මේ වටාපත කියලා දන්නවා දැනගත්තට මේ ඝන සංඥාවක් නැහැ ක්‍රියාවලියක් බවටපත් දැක්කා මේ මෙතන දකින්නෝනේ දැන් මේ දැකීම සිද්ධ වෙනවා ඒ ටික සිද්ධ වෙනවා මේ අවස්ථාවේට විතරයි මම තොරතුරු භාෂාව පාවිච්චි කරන්නේ නැත්නම් ඔක්කොම ක්‍රියාවලිය නැත්නම් මේක ඔක්කොම ශූන්‍යයි ශූන්‍යතාවයට යන්නේ ක්‍රියාවලියක් විතරයි ඒකෝනේ මේවා එකක්වත් අර ඝනත්වෙන් එන්නේ නැහැ දැනෙන්නේ නැහැ මොකද දැන් එයා අවදි කරලා තියෙන්නේ දැකීමෙන් අවසන් වෙනවා මෙතන අවසන් වුණා කියලා එයාට අවබෝධයයි පත්‍යස්සයි මෙහෙම සිත් පහළලා බලලා පස්සේ හැදෙන එක නව කර්ම කියන එක එයා දන්නවා හැදෙන්න දෙන්නේ නැතුව මේ ලෝකෙට මුලා වෙන්න නොදී හරියට නිවැරදිව මේ මොහොතේ ඇත්ත දකින්න දැකීම මාත්‍රෙන් අවසන් වෙනවා ආය භවාංග චලන භවාංග උපජ්ජ සෝත විඥානෙ උපදිනවා දැකීම ඇහිම මාත්‍රෙන් අවසන් වෙනවා ආය භවාංග චලන භවාංග උපජ්ජයදලා නාසය දැනීම හට ගන්නවා දැනීම මාත්‍රෙන් අවසන් වෙනවා භවාංග චලන භවාංග උපජ්ජය දිවට මහ රසක් පදිනකොටම දිවේ දැනීම මෙතනින් අවසන් වෙනවා කියන එක කයට යමක් භවාංග චලන භවාංග උපජ්ජයද පංචෝද්වාරය හරහා කාය විඥානයේ කාය දැනීම හට ගන්නවා දැනීම මාත්‍රෙන් අවසන් වෙනවා කියන එක මෙයාට බුද්ධියක් තියෙනවා මෙයා හුරු කරන්න මෙයා මේ සිත් වැළම ක්‍රියාවලිය සිද්ධ වුණාට මෙතනින් එහාට කර්ම ශක්තිය හැදෙන්නේ නව ඝන සංඥාව ඝන ආත්ම සංඥාව පොඩ ගෙවෙනවා මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා කියන එක එන්න පොඩ ගෙවෙනවා එන්න යා මේ බාහිරෙමුත් අභ්‍යන්තරෙමුත් දෙකෙම ටික නිදහස් වෙනවා බාහිරයට දැඩිව බැඳලා ඉන්න මේ බාහිරේ තියෙනවා කියන මුලාවෙන් අයින් වෙනවා
අභ්‍යන්තරේ මම ඉන්නවා ඇතුළේ ඉන්නවා මම ඉන්නවා කියන මුලාවෙමු ටික ටික අයින් වෙනවා දෙපැත්තෙම අයින් වෙනවා. අන්න නාම රූප දෙකෙන් ටික ටික නිදහස් වෙනවා. නිදහසෙන් එයා දකිනවා මේ බාහිරමුත් හම්බෙන්නේ නැහැ. අභ්‍යන්තරමුත් හම්බෙන්නේ නැහැ. මෙතන දැකීමෙන් අවසන් වූ තැන සම්පූර්ණ මේ චිත්ත ප්‍රවාහය ක්‍රියා චේතනා හැටියට පිළිලා යනවා. ක්‍රියාසිත හැටියට පහළලා ක්‍රියාසිත චේතනාව බවට පත් වෙලා ඒවා ක්‍රියාවක් විතරයි. අවශ්‍යතාවට විතරයි දැන් මම කියනවා මම මේ කැල්ලුවා දැන්. අතන මේ බලන්න දැන් දැකීම සිද්ධ වුණා දැකීමෙන් චිත්ත වීතිය පහළ ගත්තා දැනීම හටගත්තා දැනීම අර ඝන සංඥා වෙන්නේ නැහැ මම ඇල්ලුවා මම දැක්කේ මම ගන්නේ මම ගැහුවේ ඒ ලොකු අර බර ආත්ම මුලා වෙන්නේ නැහැ. ඒ සියල්ල නිවැරදිව දකිමු තමයි මේ සම්මුතිය භෞතිකය පරිහරණය කරන්නේ. එතකොට දැන් අපි හරියට මේ මෙතන ඉඳගෙන මෙතනින්ම නතර කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඇතුළේ ඉඳලා කරා කියලා මෙතන නැවත ආයේ කුසල අලෝභ ආදේශ ආමෝහ හැදිලා නැවත ආයේ චිත්ත මේ අපි මේ සසර ගමන වෙනස් වෙනවා එක එක පැතිවලට කැඩෙනවා. ඒ නිසා මෙතනින් අපි දක්ෂ වෙනවා සම්පූර්ණයෙන්ම හේතුඵල දහාමටම සියල්ල ගලපන්න. ඔව්. චක්‍රයක් ඉතා වේගෙන් මේ සිත් පරම්පරාවේ වැයවි දැන් මේ මොහොතේ දැන් නෝනා උතන ඉන්නේ පෙර කුසල විපාක තමයි මේ කෙවිලි යන්නේ අපි. දැන් මේ නෝනා නෝන දැකීමක් හට ගන්නවා. ඇහිීමක් දැනීමක්. අපි දැන් වෙන මොකක් කතා කරන්නේ නැහැ දැන් මේ වෙලාවේ. මේ වෙලාවේ මේ දැන් අපි මේ මානසික ලෝකේ කොහොමද වැඩ කරන්නේ? ඉතින් දැන් මේ වෙලාවේ නෝන කුසල විපාකයක්. පෙර සංසාරේ කරපු කුසල විපාකයක්. විපාකෙත් දැන් අවසන් වෙනවනේ. ඇහිීම අවසන් වෙනවා, පෙනීම අවසන් වෙනවා. එතන නෝන බුද්ධිමත් නිසා පොඩ කල්පනා කරනවා කොහොමද මේක වෙන්නේ? දැන් මම වෙන පින්කමක් හරි වෙන භාවනාවක් හරි දුන්නා නම් නෝනලා ආයෙ ට්‍රැක් වෙනවනේ. මේවා ගැන මම විස්තර කරන්නේ නැහැ. මේවා ගැන මම දන්නෙත් නැහැ. මම වෙන මොනවද කියනවා. දැන් නෝන වෙන කොහෙද යනවා? ඉතින් දැන් නෝනට දැන් මේ විපාකයේ කුසල විපාකයක් වුණාට නෝන හරිතැනට නෝනාගේ මානසිකත්වය යෝනිසෝ මානසිකාර නිවැරදිවට මෙහෙවන්නේ නැහැ. ඒකත් වෙන්නේ කොහෙට හරි මෙහෙවනවා. දැන් මේ කතා කරේ නිවැරදිව මේ ලෝකය ඇත්ත ස්වභාවය තේරුම් අරන් මම කවුද මම ඉන්නේ කොතනද මගේ මානසික ලෝකය හැදුනේ කොහමද මම කියන කෙනා ඇත්තටම ඉන්නවද මේක කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ සියල්ලෙන් නිදහස් වෙන විදිහට සියල්ලෙන් හදාගෙන රැවටෙන විදිය තමයි සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නේ. ඒතුළු මෙතන කුසල විපාකය හරියට පාවිච්චි කරොත් සබ්බපාපසා කරණං කුසලස්ස උපසම්පද. සියල්ල සබ්බ කියන්නේ සියල්ල කරන්න එපා කරණං කරන්න එපා කුසලස්ස උපසම්පදා. සතිත්ත පරියෝදපන. අවබෝධයේ හරියට වර්තමාන දකින්න එන්න කුසල ශක්තිය. එන්න විදර්ශනා නුවණ වැඩෙන්න ගන්න. මේක අවසාන කුසලයේ තියෙනවා අවසාන මේක කුසලයේ විදර්ශනා නුවණ. නුවණ වැඩෙන්න චිත අවබෝධයෙන් දමන වෙනවා. අර තිබ්බ ආත්ම මුලාව එන්න පොඩ්ඩ ගෙවෙන්න සියලු බුදුරුන්ගේ එකම මඟ පෙන්වීම තමයි මේ සිත අවබෝධයෙන්ම දමනය කරන්නේ. මොනවා හරි කරා කියලා දමන වෙන්නේ නැහැ. තේරුම් ගන්න මේක මේ වැරද්ද නිවැරදි කරන්න තමයි මෙන්න මේ අවබෝධෙම සිත දමන වෙන්නේ. ක්‍රියාවලියක් බවට පත් වෙනවා. සිත ක්‍රියාසිත බවට පත් වෙනවා. මේ ඔක්කොම ක්‍රියාවලියක් බවට පත් වෙනවා. දැන් මේවා ප්‍රකට නැහැනේ ඕගොල්ලන්ට. මේ සිත් ප්‍රකට නැහැ. බුදුන් වහන්සේ කිව්පින්ද අපි දැනගත්තේ. ඉතින් මේවා දැනගත්තට පස්සේ දැන් දැනගන්නවා මේවා මෙහෙම ප්‍රවාහයක් වෙනවා. අපිට දැන් මෙන්න මෙතනින් ඉන්න කෙනාට බුද්ධියක් තියෙනවා මම කෙනෙක් ඉන්නවා ලෝකයක් තියෙනවා කියලා ලොකු මුලාවක් ඉන්නවා. ලොකු අතීතයකුත් තියෙනවා අනාගතයකුත් තියෙනවා කියලා හිතාගින්නවා. මේ සියල්ල කොහොමද වෙන්නේ කියලා හොඳට බුද්ධිය මෙහෙලා තීරුම් ගත්ත කෙනාට හොඳට මෙතන මෙන්න මේ වැරද්ද නිවැරදි කරන්න උත්සාහ කරනවා. එතකොට මේ සිත් ඔක්කොම ක්‍රියාසිත බවට පත් වෙනවා. මේවා කොහොමද ක්‍රියා තමයි හොඳ විපාක මේවා. මෙතන එකම විපාක. මෙතනින් එහාට තමයි විපාක නව කර්ම බවට පත් වෙන්නේ මෙතනින් එහාට. මෙතන මේ හතක් ගහලා වෙනවා. ඉතින් මේ ටිකත් ඊට පස්සේ මොකද වෙන්නේ? ක්‍රියා චේතනා බවට පත් වෙනවා. මෙතන නිකන් ක්‍රියාසිත. ක්‍රියා චේතනා ගන්නත් පුළුවන්. ඉතින් අපිට දැන් ප්‍රකට තියෙන මේ ටික විතරයිනේ. ඉතින් ප්‍රකට වෙන ටික අපි දැන් ක්‍රියා චේතනා බවට පත් වෙනවා. ඒවා මේ චේතනා ක්‍රියාවක් විතරයි වෙන්නේ. ඉතින් ඒවා අර ඝන ආත්ම සංඥා භාෂාව තොරතුරු ඒ ඔක්කොම යට ගිහිල්ලා නුවණැස විදර්ශනා නුවණ අවදි වෙලා නුවණ මේ සියල්ල වෙන්නේ මෙහෙම ක්‍රියාවලියක් කියන එක අර ආත්ම මුලාව පොඩ ගෙවිලා. ඉතින් යාට මේ දෙපැත්තම හොඳට පේනවා. නිවීම වෙනම පේනවා. එයා අහුවෙලා ඉන්න රැවටීම වෙනම පේනවා. ඒ පුරුදු කරන්න එයාගේ සසර වෙනම පේනවා. නිවීම වෙනම පේනවා. Taman කොච්චර දුරක් යන්න ඕනද කියලා එයා දකිනවා. ඉතින් මේ සියල්ල එන්න තමන්ගේ මේ ප්‍රශ්න වලට සියල්ලට උත්තර හරියට වර්තමානයේ දකින්නකොට දැකීමාත්ෙන් අවසන් වෙනවා. මෙතනින්ම නතර කරන්න ඕනේ. නතර කරා කියලා මේ පේන දෙක හිතන්නේ නැතුව ඉන්නවා. එහෙම එකක් නෙමෙයි හොඳේ. සියල්ල ඒ විදියට නිවැරදිව හරියට නිවැරදිව දකින්නවා. දකින්න නැති හැම මොහොතකම වෙන්නේ මොකද්ද? විපාක ටික හේතු කරගෙන නව කර්ම ජනිත වෙනවා.
නම නිර්මාණ හැදෙන හැම මොහොතම දකින්නකොටම ඇත්ත වෙලා ඉවරයි. ඇත්ත වෙලා ඒකට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. නැත්නම් මුලා වෙන්න පුළුවන්. මුලා වෙලා ඉන්නේ හැම වෙලාවෙම. මේ වෙලාවේ දැන් ඉන්නේ මුලාවෙන් ඉන්නේ. ඇයි? මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා. මම තමයි වාල් වෙන්නේ. මේ මුලාව දැන් හැම මොහොතකම පවතිනවා. අපිට ඕනේ මේ මුලාවෙන් මිදෙන්න. නැත්නම් අවිද්‍යාවෙන් මිදෙන්න. ඉතින් අවිද්‍යාව තමයි මෙන්න මෙතන හරියට විද්‍යාව දැක්කොත් මේක සම්පූර්ණ මේ ක්‍රියාවලියම විද්‍යාව බවට පත් වෙනවා. නැත්නම් ක්‍රියාවලියක් බවට පත් වෙනවා. එතකොට දැන් ඔය තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. තව මෙතන පැහැදිලි කරන්න තියෙන්නේ. ඒතර සම්පූර්ණයෙන් අපේ මොළය සම්බන්ධ වෙන්නේ මේ ස්නායු පද්ධතියත් එක්ක. ඉතින් මේකත් හේතු ප්‍රත්‍ය කියලා අපි මේ වෙලාවේ අරමුණක් උපදිනකොටම අපි මේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් බලපානවා. ඉතින් මේ ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් අපේ ශරීරයේ එක එක අයවලට මේ ස්නායු පද්ධතිය ක්‍රියා කරනවා. ඉතින් ඒ වගේ දෝෂ ඇති වෙන්නේ අපේ මේ චෛසිකයන් සිතුවිලි ඔච්චර දුරට අපි ඒ එක අරමුණක් එක දිගට ඕල්රෙඩි හිතනවාද ඒ අරමුණට අනුව අපි ස්නායු පද්ධතිය වෙනස් වෙනවා. එතකොට අපේ එතකොට දැන් සම්පූර්ණයෙන් අපි මේ ශරීරයේ සම්පූර්ණ පද්ධතිය ක්‍රියාත්මක වෙන ස්නායු පද්ධතිය හරහා. ඉතින් මේක තනියෙන් වෙන්නේ නැහැ. මේ ඔක්කොම හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය. සිතවිල්ලක් උපදිනකොට ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඊට දාලා කය එසවෙනවා, පාත් වෙනවා. ඉතින් මේවා මේ තනියෙන් කරන්න බෑ. වාහන එන්ජින් එකක් වගේ එකට එකක් සම්බන්ධ වෙන්න ඕන. එතකොට දැන් මෙතන වෙන සිද්ධිය තමයි අපි වැරදි නිවැරදි කරන්න ඕනේ. ඉතින් දැන් තේරුම් ගන්න ඕනේ අපේ කර්ම ශක්තිය කොහෙද තියෙන්නේ. මේ භවාංග චිත්තයත් එක්ක මෙහෙම ඇතිවීම නැතිවීම යනවා. ඉතින් විපාක ටික මොනවා ඒද කියලා Taman දන්නේ නැහැ. බුද්ධිමත් වෙලා හිටියොත් Taman මේ එන ඕන විපාකයක් තුළ නිවැරදිව යථාර්ථය දකින්න හරියට මෙතනම නතර කරනවා. නව කර්ම ජනිත වෙන්නේ නැහැ. ඉතින් ඔක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් ඔය සම්පූර්ණ ඉතාම වේගයෙන් සිද්ධ වෙනවා මේ වැඩේ. ඉතාම වේගයක් සිද්ධ වෙන්නේ. ඒ වේගය තමයි දැන් මේ බුදුන් වහන්සේ සරල කළා මේ චිත්ත වීතියකට පෙන්ලා තියෙන්නේ. එහෙනම් මේක හැම මොහොතම දක්ෂ වෙන්න ඕනේ. හේතුඵල දහමටම හුරු කරන්න. හේතුඵල දහමටම හුරු කරන තමයි දක්ෂ වෙන්න ඕනේ. දැකීම මාත්‍රෙන් අවසන් වෙනවා. ඇහිම මාත්‍රෙන් අවසන් වෙනවා කියන එක හැම මොහොතකම හුරු කරන්න. මොහොත ප්‍රශ්න තියෙනවා මහත් අහන්න පුළුවන්. ඔය කීප ටිකේ ඔව් අපිට පේන්නේ ඝන සංඥා විතරයි. ඝන ආත්ම චේතනාව. මට පේනවා, මට ඇහෙනවා. අරවා සිවුම් ඒවා නුවණට අසු කරගන්න පුළුවන්. මෙහෙම වෙනවා කියන. මේවා මෙතන අවසන් වෙනවා. ඒවා දකින්න පුළුවන්. ඒවා නුවණට ගෝචර කරනවා මෙහෙම වෙනවා කියන. ඒක ප්‍රැක්ටිකල් වඩන්න ඕනේ. මේවා භවාංග සාල මේවා ඉතින් උන්ට සිහිය නුවණ පුරුදු වුණාට පස්සේ පේන්න පුළුවන්, නොපෙනෙන්න පුළුවන්. අර නුවණ තමයි වැඩෙන්නේ. මොකද මේ සිත් ප්‍රවාහිතා වේගෙන් සිද්ධ වෙනවනේ. අපිට අර බුදුන් වහන්සේගේ ඒ න්‍යාය අරගත්තට පස්සේ තමයි අපිට ගානට මෙහෙම නේද වෙන්නේ, මෙහෙම නේද කියලා අපිම බුද්ධියෙන් අපි විමසලා ඒකට අදාළ ඒ අවබෝධය ඇති කරගන්න. නැත්නම් අපිට දැන් ප්‍රකට වෙන්නේ මේ අරමුණු තුන විතරයි. අතීත, අනාගත, වර්තමාන. ඝන චේතනාව. අපි දැන් කඩන්න ඕනේ ඒක. මොකද ඕක කඩා ගන්න නැතුව ඔය කොච්චර මොනවද දැනගත්ත ප්‍රශ්න උත්තරේ නෙමෙයි. මෙතනින් කඩාගත්ත කෙනා ඔය ඔක්කොම නිකම්ම තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. ඒකට දැන් ඒවා පොඩ්ඩක් බලන්න විතරයි තියෙන්නේ. මොකද්ද වෙන්නේ කියලා එයා දන්නවා. ඒක සම්පූර්ණයෙන් මේ මෙන්න මෙතනින් පටන් ගන්න. හොඳයි. ඉතින් WhatsApp එකට දාලා සමාජයේ මේ මෙතනින් පටන් ගන්න. මෙහෙම භවාංග චලන, භවාංග උපච්ඡේද, පංචෝද්වාර. මොන ద్వාරද උපදීන්නේ? ඔන්න ඉපදුනා. තීරණය කළා. විමසනවා. විනිශ්චය කරා. ඕන ජවණෙන් මෙතනින් තීරණය කරනවා මොකද්ද කරන්නේ? ඇලෙනවද, ගැටෙනවද? ඊට පස්සේ මෙතන ජවණ ශක්තිය උන්ට තදව අල්ලගෙන ඒ අරමුණ දැඩිව අල්ලගෙන ටිකක් පවත්තගෙන ඉඳලා අතහරිනවා. ආයෙ නැවත වැටෙනවා මේකට. ආයෙ මේක ඉතාම වේගෙන් සිද්ධ වෙනවා. දැන් බලන්න දැන් මහත දක්වනද ඊ පුරුදු කරන්න කියලා දැන් කොච්චර වේගෙන් මේක සිද්ධ වෙනවද කියලා. ඒතර ඔය වේගයට සාමාන්‍යයෙන් පොඩ්ඩක් වේගයක් වෙනවා කියලා තේරුම් ගන්න සාමාන්‍ය මාස 3ක්වත් යනවා. සාමාන්‍ය මේක මේ පොඩ්ඩක් බේරෙන්න මේක අහුවෙන්නේ නැතුව ඉන්න. ලෝක කැපකිරීමක් කරන්න ඕනේ මේක පුරුදු කරන්න. එහෙම නැතුව ආවට ගියට අපිට මේ කොච්චර ඇහුවත් දැනුමක් විදියට දැන් කොච්චර මට අභිධර්ම මේ පන්ති වලට ගිහින් ගොඩාක් කට්ටිය හම්බ වෙනවාද? මේක සමහරවිට දන්නෙත් නෑ පුරුදු කරන්න. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මෙන්න මෙතන නැතර කරාම ඔක්කොම හරි කියලා. මෙතන නැතර කරාම හරි කියලා. මෙතන නැතර කරන්නේ මේ ඔක්කොම ටික වෙලා ඉවරයිනේ. එතකොට මෙතනින් හරියට දොර වහගත්තොත් සම්පූර්ණ මේ ඔක්කොම දොරවල් ඇහෙනවා. මේ ටික දොරවල් ඇහෙනවා. නව කර්ම හැදෙන්නේ නෑ. කුසලක්ෂ උපසම්පදා. හරියට කුසලයේ හරි නිවැරදිව විදර්ශනා නුවණ වැඩෙනවා. ඉතින් අවබෝධයෙන් සිත දමන වෙනවා. ආයේ මේ කවුරු කියන්න ඕනේ නැහැ. ඒක යාම දකින්නවා. දැන් මම මෙහෙම දැක්කොත් මේ ලෝකෙ නිදහස් වෙනව නේද? මම කියලා කෙනෙක් නැහැ නේද? මෙතන ඔක්කොම හේතුඵල ක්‍රියාවලියක් වෙන්නේ. සම්පූර්ණයෙන් ඒ වීතිය හේතුඵල දහමට අනුව ගැලපෙලා යනදී හොඳට අවබෝධ වෙනවා. මට පේනවා, මට ඇහෙනවා, මට දැනෙනවා, මම තමයි හිතන්නේ. ඔය කින මුලාවේ පොඩ පොඩ අයින් වෙනවා.
ඒතර මේ මුලාවෙන් අයින් වීම සඳහා ඒ මුලාව නිවැරදි කිරීම සඳහා එයා ලොකු මහන්සියක් කැපකිරීමක් කරන්න ඕනි. තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් ආපු ගමන නැවත සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. ওই වැරදි ආපු ගමන සම්පූර්ණයෙන් වෙනස් කරන්න. කවුරුත් නෑ බේරගන්න. ආ පිට කරගත්ත ඔබලාට පිටවන්න මම පාර විතරයි වෙන්නලා තියෙන්නේ. මේ තියෙන පාර. දැනගත්තා ගමන කියා. කවුරුත් නෑ බේරගන්න. එතකොට මේක හොඳට දක්ෂ වෙන්න ඕනේ මේක පුරුදු කරන්න. එන හැම මොහොතකම හේතු නිසා හටගන්නා වූ පෙනීම හේතු ටික විනියාමෙන් පෙනීම මාත්‍යෙන් අවසන් වෙනවා. හේතු නිසා හටගන්නා ඇහිම මාත්‍යෙන් අවසන් වෙනවා. ඉතින් එක් ක්ෂණයක් තුළ එක ඉන්ද්‍රියක් පමණක් උපදින බැවින් සිසු ඉන්ද්‍රියන් නොහට ගනී. එක මොහොතක එක ద్వාරයක් උපදින්නේ. ඉතින් ద్వාර පහක් තිබ්බට මේ පහ එකකයි උපදින්නේ. මොකද මෙයාට මේ දෙක තුනක් එක උපදින්න බෑ. එක ద్వාරයක් උපදින ద్వාරය පිළිලා තමයි මේ වීතිය පහළලා යන්නේ. ඒතර දැන් අර යට දින බැරන එකේ තව පොඩ්ඩක් කෙටි කරලා තියෙනවා. ඒක ඉතින් රූප වේදනා සංඥා සංකාර විඥාන පහකට කඩලා තියෙනවා. බුදුන් වහන්සේ මෙන්න මේ වීතිය පහකට කඩලා. ඒතර ඒක තව පොඩ්ඩක් බුදුහාම සරල කළා. මේකම තමයි තව පොඩ්ඩක් සරල කරලා තියෙන්නේ. ඒක තව පොඩ්ඩක් සියුම්. ඉතින් ඒක මේක දැන් දීර්ඝ විස්තරයක්, ගැඹුරු විස්තරයක්. ඒක අපේ තව නොදන්නා බොහෝ දේවල් මේකෙන් ලියවෙනවා. රූප වේදනා සංඥා සංකාරත් ඒක පහකට කඩලා බුදුන් වහන්සේ කෙටි කරලා තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒක කෙටියෙන් පංච මාස්කන්ධ වෙන්න කොහොමද තේරුම් ගත්තම ඒකත් ඔකම ඒ කතාවම තමයි. තව පොඩ්ඩක් අර කියන න්‍යාය වල පොඩ්ඩක් වෙනස් වුණා. චතුරාර්ය සත්‍ය ගැලපුවොත් ඒක පොඩ්ඩක් තව පොඩ්ඩක් වෙන න්‍යායයක්. පටිසමුප්පාදන ගැලපුවොත් තව පොඩ්ඩක් වෙන න්‍යායයක්. ඔක්කොම එකම කතාව බුදුන් වහන්සේ එක එක න්‍යාය වලින් පෙන්නලා තියෙනවා. මේක තමයි අවසාන ගැඹුරුම න්‍යාය. අවසාන න්‍යාය. මේක තමයි ගැඹුරුම න්‍යාය. ඉතින් මේකෙන් තේරුම් ගත්තොත් ඒත් වටිනවා. ඉතින් සමහර කට්ටිය මෙතෙන් නතර වෙන්නේ. මෙතෙන් තමයි නතර කරන්න හදන්නේ. මෙතෙන් නතර කරන්නේ මෙතනම නතර කරන්න ඕනේ. ඒක හොඳට උවමනාව තියෙන කට්ටිය, වීර්යය තියෙන කට්ටිය මෙතනම නතර කරලා හේතුඵල දහමට මුහුණු කරලා හැම මොහොතම ක්‍රියා චේතනාව බවට පත් කරනවා. එහෙනම් හොඳයි මේක තමයි එහෙනම් දක්ෂ වෙන්න ඕනේ. හොඳට මේ ඉන්ද්‍රියයන්ගේ යථාභූත ඥානෙ හොඳට උරු කරලා මේ මොහොතේ ආත්ම දෘෂ්ටිය දුර වෙන විදියටම වර්තමාන දැකලා මාර්ග චිත්ත වීතිය උපදවගෙන මේ ජීවිතේ මාර්ගඵල වලට පත්වන්න හේතු වාසනා වේවා කියන සාදුනාදයක් පවතුන. ඔව්. එතකොට ඒ විචාරාවල් කියන්නේ අන්න හදගන්න වේග. ඔව්. ඒ හැදෙන වේගයෙන් තමයි විචාරාව. ඔව්. බල්බෙක උපමාව. ඔව් භෞතික මහාන මේ උපමාවෙන් එහෙම ගන්නත් පුළුවන්. අරක තමයි හොඳනේ ඩයිනමෝ උපමාව. ඒක සම්පූර්ණයෙන් මේකට ගැලපෙනවා නේ. අනිදර්ශන විඥානය. විඥාන අනිදර්ශන. අර අතන ඒක තමයි විඥාන අනිදර්ශන. ඔව්. ඒතර දැක්කොත් තමයි මේ අර ඔක්කොම කැඩෙන්නේ. පටි ව්‍යාපෝ තුජි කියලා එකක් හම්බෙන්නේ නැහැ. යන කෙනෙක්, උපදින කෙනෙක්, ජීවත් වෙන කෙනෙක්, මැරෙන කෙනෙක්. ඔය අපි දාගත්ත දෘෂ්ටි කාන්තාරෙම අයින් වෙනවා මෙතන අත කරනකොට. ඒකම චිත්ත විද්‍යාවේ අනිදර්ශන විඥානය, සංදර්ශන විඥානය. ඔව්. ඉතින් දක්ෂ වෙන්න ඕනි. සාමාන්‍යයෙන් පැහැදිලි කරන්න තියෙනවා. මහතර මම ප්‍රශ්න තියෙනවද? මහතර දෙරිචිදී පොඩ්ඩක් හිතින් කියන්න.
වලින් රූපය නැති වෙනවා කියලා අවබෝධ කරගත්තොත් මේ අටි සම්පන්න සම්පීර්ණ ඔට්ටපන වලට එන්නේ නැහැ. ඔව් එනවා ඒවා ක්‍රියාවලියක් බඩපත් ක්‍රියාසිට ඒවා. මෙතන දෙකන් එනවා හොඳේ. මෙතන ඉහට තමයි නව කර්ම හැදෙන්න ස්ටාර්ට් වෙන්නේ. ඔව්. ඒක කොහොමද? ක්‍රියාවලිය ඇවිල්ලා අපිට අනුර මිච්ච කිරීමට ඇවිල්ලා අපේ පස්සේ අර හිත වැඩ කියන්නේ යාන්ත්‍රික හත වැඩ තුනම හතර වෙනකොට මේ ඒ තමන්ගේ භවයේ ඇතිවෙච්ච කර්ම ඔක්කොම එකතු වෙලා තමන් මේ කරපු දේවලුයි මේ තමන්ගේ අන්නෝන යන ඊළඟ ආත්මේ තීරණය කරන තුන හත. ඊට පස්සේ පහ වෙනකොට අර අපිට ඇතිවෙච්ච සිතුවිල්ල ටික ටික අඩු වෙනවා. ඔය වේගය අඩු වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය වශයෙන් කියලා සදාසන්න පොල්පාටෙන් පෙන්නන කියලා ඒකට ඇවිල්ලා ආයරෝ ගවයට මුලට. ආයරෝ වල තමන් කරන අපේ පිටත් හරිද? පැහැදිලි කරානේ. වෙන්නේ මොකද කිව්වේ මේ මෙතන දැක්කොත් තමයි මේක කොහොම ක්‍රියාශීල මේ ටික ක්‍රියා චේතනා බවට පත් වෙනවා. මොකුත් නැහැ. සත්පුජ්‍යල දෘෂ්ටිය ශූන්‍යයි. අවශ්‍යතාවයට විතරයි Tamanට ඒ අදාළ සිතුවිල්ල පහළ වෙන්නේ. දැන් මම මෙලා වටපත ගන්න ඕන කියන්නේ. නැති කෙනා දකින ඔක්කොටම හිතෙනවා. ආය ක්‍රියාසිත බවට පත් වෙන්නේ නැහැ. ක්‍රියා චේතනා බවට පත් වෙන නව ක්‍රියා විපාක ටික හේතු කරගෙන නව කර්ම රැස් වෙනවා. ඒක කිව්වේ කම්මෝ විපාක වත්තත්ති. පෙර කරපු මේ භවාංග සිතර ගොඩනගාගත්තු කර්ම ශක්තිය කර්ම පෙර භවය කියන්නේ මේකට කර්ම ශක්තිය දෙක තුනක්. කම්මෝ විපාක වත්තත්ති. කර්මයේ විපාක කර්ම හේතු කරන විපාක ටික වෙනවා. විපාක ටික වදිනවා. පහට වදිනවා, මනෝද්දාරට වදිනවා. විපාක වත්තත්ති කම්මෝ සම්භව. නැවත කර්මයේ විපාක හේතු කරන නැවත නව කර්මය හැදෙනවා. තස්මා පුනබ්බව හොති. නැවත ආය මෙතන පුනර්භව හැදෙනවා. හැමෝටම සිටින නැවත උප්පත්තිය නිර්මාණය කරනවා. කාම ලෝක, රූප ලෝක මෙන්න මෙතන තමයි කැඩෙන්නේ. ওই ලෝකෙ යන්නේ කියන්නේ. හරිද? ඒතුළු මෙතනින් කැන්නකොට කම්මෝ විපාක වත්තත්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බව හොති ඒවල් ලෝකේ පවත්ති. මෙහෙම හැම මොහොතම පෙර විපාක හේතු කරන නව කර්ම විපාක ටික එනවා. පෙර කර්මයේ හේතු කරන විපාක ටික එනවා. විපාක හේතු කරන නව කර්ම හැදෙනවා. නව කර්මයේ හේතු කරන පුනර්භවය හැදෙනවා. ඒවල් ලෝකේ පවත්ති. සත්‍යය ඔහොම විදිහට සසර පවත්නවා. නමුත් මේ සංසාරේ තව පවත්තන්නේ. මේක ගොඩ ගහලා ඇවිල්ලා කියන්නේ ගහලා ගොඩ ගන්න අඩගෙන ඒකට උළු. ඔව්. මම ඉතරේදී කියන්නේ ලොකු විශ්වාසනේ හදනක් වගේ. ඔව් ඔව්. එතන ඊට පස්සේ මේ දැන් මේ කන්ද නැති කර ගන්න නම් මේ අර පංචේන්ද්‍රියන් වලින් ඇහැට රූපේ දැක ගමන් අපේ තීරණය ගන්නවා මේ කොටස් පාඩම මේ හේතුන් නිසා සත්‍යයෙන් වෙලා ඒ හේතු නැතිවීමෙන් මේක විනාශ වුණා කියන එක අද කරලා අල්ලගත්තොත් මේ ඇහිගෙන ක්‍රියාවලිය අපිට ඔව් බලගන්නේ නව කර්ම රැස් වෙන්නේ. ඔව්. ඒතර එයා නිවෙනවා ඇතුලේ එන්නේ මේ දැඩි දෘෂ්ටිය එන්නේ පොඩ පොඩ ගෙවෙනවා. තරහ යන එක වෛරය ඇති මේ ලෝකේ දැඩිව ගෙවල් වලට බැඳිලා ඉඩම් වලට බැඳිලා දරුවන්ට බැඳිලා ඒක පොඩ පොඩ ගෙවෙනවා. ඔව් බොරුවන් කරන්නේ මුලාවක් දෙපවත්තන්නේ. ඒතර එයා ජීවිතේ ඒ තැන්වල ජීවත් වෙනවා රැවටෙන්නේ නැතුව. යුතුයකම් වගකීම් ඒ විදිහම සිද්ධ වෙනවා. ඒ විදිහම ජීවිත ඉස්සරහට ගලාගෙන යනවා. ගලාගෙන හැම මොහොතකම ඒ මොහොතේ හරි බුද්ධිමත්ම ඒ මොහොතේ යථාර්ථය දකිමින් ජීවත් වෙනවා. දැන් කියන්නේ මේ සිද්ධ වීම මත සිද්ධ වෙන්නේ මේ නිසා තමයි සිද්ධ වෙන්නේ. මට ඇත්තටම හිතට තියෙනවා කියන්නේ මොකද කියලා. ඒක වහන්සේ තේරෙන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. නෑ මේ මුදල් පැහැදිලි කරා ඒක බැරි. අයිතික සමහරවිට දැන් අපි මොලේ ප්‍රොජෙක්ට් කියලා කියනවා. මොලේ බෝධිය පොඩි මොලේකට කියන්නේ නැහැ. එතකොට සමහරවිට මේ ඔය අපි මොලේ සිද්ධියට ආන්නේ වෙනම පැත්තකින් ඔය
අනුදාය හරහා කරන ඔය විදාහමය මොලෙත් එක්ක සම්බන්ධ වෙනවා වෙන්නේ අර වෙනමම නිර්මාණය වෙන ශක්තිවල දෙක. ඔව්. මේ නිසා හටගන්න ශක්තිපද දෙක කරා දැන් අපි ස්නයිපර් දෙක කියන්නේ ඔව් මේක මෙහෙම ගන්න පුළුවන්. ඔක අන්නර බෑන්ඩ් එකේ දාලා තියෙනවා. ඒතකොට දැන් මේ භවාංග චිත්තේ වැඩ ආයුෂයි කර්මය හේතු කරගෙන. ආයුෂයි කර්මය හේතු කරගෙන මොකක්ද වෙන්නේ? ආස්වාස පාස්වාස ක්‍රියාවලිය වැඩ කරනවා. ආස්වාස පාස්වාස ක්‍රියාවලිය වැඩ කරනකොට ආහාර ජීර්ණ පද්ධතිය අපේ ආහාර ජීර්ණ වෙලා ලේ ධාතු උරාගත්තට පස්සේ ඇඟට පාන ශක්තිය එනවා. ඒතර පාන ශක්තිය හේතු කරගෙන මේ ක්‍රියාකාරීත්වයේ වේග නිසා ඇඟ ඇතුළේ උෂ්ණත්වය ඇති වෙනවා. උෂ්ණත්වය හේතු කරගෙන වාතය ඇති වෙනවා. වාතය ඇරුණ ආහාර ජීර්ණ වෙලා ලේ ශක්තිය ලේ ධාතු උරාගත්තට පස්සේ පාන ශක්තිය එනවා. පාන ශක්තිය ආවගන්නේ ස්නායු පද්ධතිය බල ගැන්වෙනවා. ඒතර චිත්ත අපේ අරමුණු උපදිනකොට අරමුණුත් එක්ක ක්‍රියාත්මක වෙලා ස්නායු පද්ධතිය සම්බන්ධ වෙලා සම්පූර්ණයෙන් මේක හේතුඵල දහම. හරිනේ? එකින් එකට හේතු ප්‍රත්‍යයයි. ආයුෂ නිසා කර්මයේ ආයුෂයි කර්මය හේතු කරන ආස්වාස පාස්වාස වැඩ ආස්වාස පාස්වාස හේතු කරන උෂ්ණත්වය ඇති වෙනවා. උෂ්ණත්වය හේතු කරන වාතය ඇති වෙනවා. වාතය ඇති වෙලා ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාවලිය සිද්ධ වෙලා ශක්තිය ලේ ධාතු උරා ගන්නවා. ශක්තිය තුන පාන ශක්තිය එනවා. පාන ශක්තිය හේතු කරගෙන සිතවිලි උපදිනවා. භවාංග සිතේ අරමුණු උපදිනවා. අරමුණු උපදිනකොට ඊට දාලා ඒ උපදින සිතත් එක කය ක්‍රියාත්මක වෙනවා. වචනේ ක්‍රියාත්මක වෙනවා. සම්පූර්ණයෙන් මේක සම්පූර්ණ එකට එකක් හේතු ප්‍රත්‍යය. ඔක තමයි සෝවිසි ප්‍රත්‍යය කියලා කියන්නේ. ඔය කිව්වේ ඔව් ඒක තමයි කියන්නේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යට උපකාර කරනවා. කෙටියෙන් කිව්වේ කතාව. මිනිසාගේ ලයිෆ් ක්‍රියාකාරකම් පාලනය ස්නායු පද්ධතිය හරහා හැංගිලා ඔව් ඒක අවස්ථාවල වෙනස් වෙනවා අපිට පොඩි වෙනස් වෙනවා චිත්තක්ෂණ. අපිට දැන් ඕනේ ප්‍රධාන චිත්ත වීතියනේ. පස්සේ සිදුවෙන සිදුවීම් නිසා වෙනවා බුදුරජාණන් වහන්සේ මේකට අනුබද්ධ වෙන උපකරණ දැක්කම නිසා වෙනවා මොලේ කෙනෙක් ගැන කතා කරනවා. ඔව් ගන්නතන හේතුපත් තියෙන සුවිස්පත් 24 තියෙනවා. ඔව් 24 එක සැරේ නැහැ මේ චිත්ත වීතියේ එක එක තැන්වල එක එක තැන්වල එක එක විදිහට උපකාර කරන්නේ. අර ඒක මම කෙටි ඔව් ඒක මම කෙටියෙන් කිව්වේ මේ ආයුෂ නිසා පෙර රාග දේශ මොහ හේතු කරගෙන අරමුණු උපදිනවා. ඒතර අරමුණු උපදින්නේ ආයුෂ කර්මය තියෙන හින්දා. ආයුෂ තියෙන්නේ කර්මය තියෙන හින්දා ඒක කර්මය හේතු කරගෙන අපේ ආස්වාස පාස්වාස ක්‍රියාවලිය වැඩ කරනවා. ආස්වාස පාස්වාස ක්‍රියාවලිය වැඩ කරන උෂ්ණත්වය ඇති වෙනවා. වාතය ඇති වෙනවා. ආහාර ජීර්ණ වෙනවා. ලේ ධාතු ශක්තිය උරා ගන්නවා. එතකොට පණ එනවා. පාන ශක්තිය ඇති වෙනවා. ඒකට ශක්තිය එනවා. ඉතින් මේ ශක්තිය හේතු කරගෙන අපේ භවාංග සිතේ තියෙන ගුණාගත කර්ම ශක්තිය කර්මයේ විපාක හේතු කරගෙන අරමුණු උපදිනවා. ඊට පස්සේ පංචද්වාර හරහා දොරවල් ටික හැරෙනවා. ඊට පස්සේ දොර හැරෙන අරමුණු උපදිනවා. ඒ අරමුණ අනුව කය ක්‍රියාත්මක වෙනවා. වචනේ ක්‍රියාත්මක වෙනවා. සම්පූර්ණයෙන් එකට එක ප්‍රත්‍ය වෙලා තියෙනවා. එකට එක සෝවිසි ප්‍රත්‍යයන්ගේ උපකාරය ලැබෙමින් තමයි මේ වීති ගලාගෙන යන්නේ. චිත්ත වීති ගලාගෙන යන්නේ. ඔව් පහරාම මනෝද්වාරය හරහා ඒ අරමුණ වලට එක එක විතර ඒ වීති මේ සෝවිසි ප්‍රත්‍යයන්ගේ උපකාරය ලැබෙනවා. පළවෙනි ප්‍රත්‍ය තමයි හේතු ප්‍රත්‍ය පළවෙනි එක. නේද? මේ හේතු මොනවාද? රාග දේශ මොහ කුසල අකුසල් අලෝභ දාස සම පෙර භවයෙන් මොන වගේ චෛතසික පහල කරේ ඊට අදාළ අරමුණු පායනවතු එනවා රිටර්න් එක. ඒකට ආරම්භණය ගන්න හැම වෙලාවෙම අරමුණු උපද්දනවා. ප්‍රධාන විසින්ම අරමුණු උපද්දලා දෙනවා හැම වෙලාවෙම. මොකද ඒකට අදාළ මේ හේතු ප්‍රත්‍ය එයාගේ කෘත්‍ය තමයි හැම වෙලාවෙම අරමුණු උපද්දවන්නේ. ඉතින් මෙහෙම මේ එකින් එකට අපිට සම්පූර්ණ මේ ක්‍රියාවලිය වෙන්නේ හේතුඵල දහමට අනුව. හේතුඵල දහම. ඔව් ඔව් එහෙනම් පොඩි පොඩි වෙනස්කම් වෙනවා. සමහරක දෙන්නේ තුනේ එකට උදව් කරනවා. එහෙම දෙකකට අන්‍යෝන්‍ය සිතක් විදිලා තව සිතක් උපදිනකොට ඒක අනන්තර සමානාන්තර ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. එහෙමම ඊළඟට මම දැනග පොඩ හදනවා මේ සුවිස් ප්‍රත්‍ය දෙක ගලපලා. ඒක ඒක අපිට ලේසි. මේ එහෙනම් මෙන්න මෙතන තමයි පටන් ගන්න. ඔත්තපෙනේ පටන් ගන්න. මෙන්න මෙයා හරියට දක්ෂ වෙනවා. මෙන්න මෙයා මෙතනම නතර කරන්න. ඒක බලෙන් කරන්න ඕන මාතුන්ගේ. බලෙන් නැතු මේ නිකන් කවදාකවත් වෙනවා කියලාකුත් වෙන්නේ නැහැ. දැන් ওই වැඩසටහන් ගොඩක් කට්ටිය යනවා කවදා හරි වෙයි.
කවදා හරි මේක වැඩි. කවදා හරි නුවණ වැඩි. ඔහොම ඉන්න ගොඩක් කට්ටිය. එහෙම නම් වෙන්නේ නැහැ. දැන් මහත්තයට තේරුණා නම් මහත්ය වැඩට බයින්න ඕන. සිංහෙක් වගේ වැඩට බයින්න ඕන. පුරුදු කරනවා හැමතැනම ඔෆිස් එකේ ඉන්න ගමන් එළියට ආවට ගමන් දකින්න ඔක්කොම වෙලාව හම්බෙන්නේ කොයි ටයිම් එකද? විනාඩි 5ක් කරා. 10ක් කරා. එන්න ජීවිතය සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට ජීවිත කතාව වෙනත් පැත්තකට දිශා දෙන එකට අනිත් පැත්තට හැරෙනවා. ජීවිතය යන ගම හොඳයි. ජීවිතයේ සිස්ටම් එකේ යන ගම කෙලින්ම හරවන අනිත් පැත්තට. මේ මොහොතේටම හරවනවා මේ මොහොතටම. නැත්නම් මේ මොහොත නැති මේ මොහොතේ විපාක හේතු කරගෙන මානසිකව මුලාවටපත් වෙලා රැවටෙනවා. රැවටුණා කියන්නේ මොකද්ද වෙන්නේ? අනාගතේ රැවටෙන්න ඕනේ. මැරුණොත් ආයෙ රැවටෙන්න ඕනේ. දැන් මේ වෙලාව මානසික විඳගෙන අර පල්ලෙක් ආවට දැන් ආයෙ ගෙදර ගිහලා හිතනවනේ. බාන්නේ විඳවන්න ඉපේ ආයෙ. ඉතින් ගෙදර ගිහලා දැන් විඳලා බලන්න දේශයක් ආව කියන්නකෝ. ගෙදර ගිහලා අපි අවුරුදු 10ක දාගෙන මැරෙනවා. මරණයටපත් වෙනවා. ආයෙ අර අරමුණ එනවා. අර අරමුණ ඊට අදාළ කර්ම ශක්තිය හේතු කරගෙන නැවත ආයෙ භවංගයට වදින අරමුණ එවිලා. ඉතින් ආයෙනව විපාකයක් හේතු කරනවා. ස්වයංම කොතන ඒ තුප්පල් ප්‍රත්‍ය හොඳට අවබෝධ කරගත්තොත් මෙතන මේ අරමුණු විශ්ේ කිරීමෙන් නාටකම් පුළුවන්. ඔව්. ඉතින් යාට දැඩිව දැනෙන්නේ නැහැ. නිකන් දැක්කා කියන දේ තමයි එන්නේ සහැල්ලු ජීවිතේ සහැල්ලු වෙනවා. ඒක දැන් ස්නායුපති තව එන්න මේ අර දැන් පීඩනය නෙල්ල ගන්න මේ ශරීරයට අපි ලොකු පීඩනයක් ඔය දරාගෙන මානසිකව බරක් මනෝමය බරක් උස්සගෙන ඉන්නේ. ඇත්ත එකක් නෙමෙයි. මුලාවක් උස්සගෙන ඉන්නේ. ඒතර පොඩ වෙන්නේ මොකද්ද? හරියට දකින්නකොට මේ ලෝකෙට තියෙන දැඩි ගතිය එන්නේ ගෙවෙනකොට එන්නේ ජීවිතේ සහැල්ලු වෙනවා. සහැල්ලු නෝමලි සමන් ජීවිතේ සහැල්ලුන් ගෙවිගෙන යනවා ඉස්සරහ. ඔව් ඒක කිව්වේ ක්‍රියාසිත දැකීමෙන් අවසන් වෙනවා. අපිට මේ වර්තමනින් හදන ජවන ශක්තිය නැවත හදන නව කර්ම හදන එක තමයි නතර වෙන්නේ. ඒතර මේ මෙතන තියෙන ඝන සංඥාව තමයි ගෙවෙන්නේ. ඝන ආත්ම චේතනාව. මම ඉන්නවා මගේ ආත්මිකේ මේ මානසික දෘෂ්ටිය පොඩ ගෙවෙනවා. එයා මේ සියල්ල හේතුඵල ධහමටම උරු කරනවා. දැන් මේ ශරීරය දැන් මේ වෙලාවේ මහත්යයි පාඩු වෙනවා හાર્ට් එක වැඩ පෙනාලු වැඩ. කොහොමද කියන්නේ මම නෙවෙයිනේ. ඉතින් මේවා හේතුඵල ධහම නෙවෙයි. මොනවාද? ඔව් ක්‍රියා චේතනා බවට පත් වෙනවා. ඒතර චේතනා පහල කරන්නේ නැතිනම් හැම මොහොතම ශූන්‍යතාවය ඉන්නේ. ශූන්‍යයි. ඔව් ඒක ඔව් දැන් මම ඉන්නවා නම් ලෝකයක් තියෙනවා නිවන් දකින්න බෑ. ඉතින් මෙතන සම්පූර්ණ වෙන්නේ හේතුඵල ධහම නිසා අපිට මේ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. වැරද්ද. එහෙනම් ඔබ තමයි කතන්දරේ න පොඩක් පුරුදු කරමුනේ. කාලය යනවානේ. එහෙනම් ඇස් දෙක වහගෙන මුලින් අපි එකපාර කරන්න බැරි හින්දා ඔක්කොම එකින් එක ඉන්ද්‍රියන්ගේ යථාභූත ඥානය දකින්න යථාර්ථයේ හැසිරීම ඒ ක්‍රියාවලිය ඒක තේරුම් ගන්න තමයි දකින්න තමයි මේ ස්වභාවය Tamanට ගැඹුරට අවබෝධ වෙනවා. මෙතන වෙන්නේ අපි සියල්ල අවබෝධ කරනවා. මනසේ හැසිරීම අවබෝධ කරනවා. ඇසේ විද්‍යාව අවබෝධ කරනවා. ඒක පොඩ වෙන්නේ. එහෙම එකපාර දැන් අවබෝධ වෙන්නේ නැහැ. පොඩ අහනවා කල්පනා කරනවා දකින්නවා. දකින්නට එයාට අවබෝධ නැහැ. ඇස කියන්නේ මෙහෙම එකක්. ඒ ක්‍රියාවලිය මෙහෙම වෙන්නේ. ඒක මේ හිතනවා කියන එක ඊට පස්සේ වෙන්නේ. මේ හිතනවා කියන එක පේන දෙන අයිති නැහැ. මේ සියල්ල යාර මනසේ සම්පූර්ණයෙන් ඒ හැසිරීම ක්‍රමය ස්වභාවය තනියෙන් අවබෝධ කරනවා. ඒක තමයි යාගේ පුජ්‍යලික අවබෝධය. එයාට විස්තර කරලා කියන්නත් පුළුවන් ඊට පස්සේ. මෙහෙම දැන් මෙහෙම මේ ඇතුළේ මනස වැඩ කරන්නේ. අර අහගත දේ මහත්ය දිහා බලන්න මහත්යගේ මනසේ කතාව මහත්ය අවබෝධ කරනවා. තේරුණා කිව්වද? දැන් මම කියන්නේ මේක ලිහලා දුන්න එකක් විතරයි. ඒ ලිහලා දුන්නාට පස්සේ මහත්යගේ බුද්ධිය නැවත මහත්යගේ හැරලා බලනවා මහත්ය දිහා. මෙහෙම දෙයක් වෙන්නේ කියලා. ඒතර ගාන්ටන මනස හැසිරීම මහත්ය තනියෙන් අවබෝධ කරනවා. රහත් වෙනවා කියන්නේ මහත්යගේ කය ඇතුලේ සම්පූර්ණයෙන් මේ මනෝභාවය තනියෙන් අවබෝධ කරනවා. තේරුණා කිව්වද? ඒක දැන් පොඩ තමයි බහින්නේ ඇතුළට.
පොඩ්ඩ මනස පොඩ්ඩක් බලා ඉන්නවා මෙයාගේ හැසිරීම. මෙයා මෙහෙම එන මෙයාට මෙයාට බේරෙන්න ඕනේ මේ විදියට. මහත්මයා මේක ටෙක්නික් පාවිච්චි කරනවා. දැන්ට පළවෙනි මුල් ට්‍රැක් එක අල්ලගන්න තමයි අපි මේ පුඩි උපකාරයක් කරන්නේ. මහත්මයා එක වසරකට දෙක වසරකට පැන්න ගමන් ආයෙ කවුරුත් ඕනේ නැහැ. අනිත් පැත්තට ගියා. තේරුණානේ? භවාංග උපච්ඡේදනේ. මෙයාට ඉතින් සම්බන්ධ කණ්ඩ නෙවෙයි කැඩෙනවා. අර පුලින් මුලින්ම තිබ්බ සිතින් හටගත්ත භවාංග තන භවාංග උපච්ඡේද මේ දැන් ভাইබ්‍රේෂන් එක කියනකො ගලක් වැටෙනවත් එක මෙහෙම රැලි පහළනවා කියන්නේ. අර තුන්වෙනි සැල්ලෙන් සම්පූර්ණයෙන් කැඩිලා නැවත අරමුණ පැත්තට යොමු වෙනවා. දැන් මේ භවාංග සිතට අරමුණක් පදිනවා. වදින ගමන් අර ගලාගෙන වතුර පාරට ගලක් වැටෙන ගමන් වතුර වල හෙල්ලෙනවනේ. අන්න ඒ දෙවෙනි සිත පහළලා තුන්වෙනි සිතෙන් සම්පූර්ණයෙන් මේ වතුර වලත් එක්ක සම්බන්ධ නතර වෙනවා. නතර වෙලා කෙලින්ම ద్వාරයට යවනවා. ඔව්. ඔව්. එහෙම වෙන්නේ. අර සිත් තුනක මේ ස්වභාවයේ ක්‍රියාවලිය තමයි පැහැදිලි කරලා තියෙන්නේ. සිත් තුනක. මේ තුන. ඒතර මෙයාට සම්පූර්ණ මෙයා කෙලින්ම යවනවා ඒ අදාළ අරමුණ කොහෙටද යවන්න ඕනේ කියන එක. ඔව්. වැදුණු අරමුණ භවංග චලන භවංග මේ මෙන්න මේ තුන්වෙනි සිතෙන් ඊට අදාළ ద్వාරයේ පැත්තට යොමු කරනවා. පංචද්වාරයෙන් දොර අරලා දෙනවා. ඒතර මෙයා මේ සිතක ආයුෂ චිත්තක්ෂණ එකයිනේ. ඇති වුණා නැති වුණා. මේ තුනක වේගයක් සිද්ධ වෙන්නේ. තව වේගෙන් සිද්ධ වෙනවා. ඔව්. පංචද්වාරයේ එක ద్వාරයකට යොමු කරනවා. ඒ ద్వාරය යොමු කරනකොට ඒ දැකීම අවසන් වෙනවා, ඇහිීම අවසන් වෙනවා, දැනීම මාත්‍රෙන් අවසන් වෙනවා. මෙතන වෛර කරන්න, විහිළු කරන්න, hina වෙන්න, කොටන්න, මරන්න, විදි තියන්න, උපතක් මරණයක්, රාග දේශ මොහ මුකුත් නැහැ මේ වගේ. විපාකනේ. විපාකෙ ඉන්නේ. දුන්නම මෙහෙට ඊට පස්සේ මේක අරමුණ පිළිගන්නවා, ඇත්ත කියලා පිළිගන්නවා කියලා විමසනවා මොකද්ද මේ අරමුණ කියලා. ඊට පස්සේ විනිශ්චය කරනවා මේක දැන් මම හොඳ කොයි විදිහට පැත්තද එක්ක නරක පැත්තට යොමු වෙනවද එක්ක හොඳ පැත්තට යොමු වෙනවද කියලා එක එක්කෙනා පුරුදු කරපු ඇබ්බැහි වන්න තමයි තීරණය වෙන්නේ. තේරෙනවද කිව්වේ? දැන් මේනෝන පින්කම් ගොඩාක් කරලා තියෙනවා වෙනෝන මේක හොඳයිනේ බල්ලා සූපත් ඒවා බල්ලට කැම ටිකක් දෙන්න ඕනේ. කොහොම තමයි හිතන්නේ. සමහර කට්ටිය දැන් බල්ලට කැමති නැහැ මේකට දේශයක් පහළලා බල්ලා එළවන. මේ හොඳ පැත්තට යොමු වෙනවද නරක පැත්තට මෙන්න මෙතෙන් තමයි පටන් ගන්න. මෙතන පටන් ගන්න. දැන් ওই දෙකම ඕනේ නැහැ. නිවන් දකින්න උනට දෙකම හොයාගන්න. කෙලින්ම ඇත්ත දකින්න. හේතු නිසා හට ගන්නවා පෙනීම අවසන් කරනවා. දෙකින්ම අවසන් කරනවා. ඒතර යාර නව කර්ම හැදෙන්නේ. පින් පව් දෙකම එන්න ගෙවීමටපත් වෙනවා. හැදෙන්නේ නැහැ. එයා දැන් ඔක්කොම කරන්නේ නිවන් දකින්නනේ. නිවීම යථාර්ථය සත්‍ය අවබෝධ කරගන්න ඔක්කොම කරන්නේ. එයාට සත්‍ය හම්බෙලා ඉවරයි. එයා පින හදන්නෙත් මනෝමයෙන් පව් කරන්නෙත් මනෝමයෙන්. ආය නැවතෙනවා විපාක. කරපු ඔක්කොම විපාකෙට ගෙනවා. ආයි ඊළඟ කන්න ඕනේ නැහැ. නික අර ගණිදුරක් වගේ නෝනා කරලා තියෙනවා. මම මේ දිනේම මම බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. මම නැවත ඉපදෙනවා මෙහෙම හොන්තන යනවා. නැවත එනවා තමයි ඒක කිව්වන් නැතත් එනවා. ඒක තමයි සිස්ටම් එක. ඒකනේ බුදුන් වහන්සේ කොන්ද කකුමලේ බඩයාව තුන් මාසක් දාන්නෙත් මම ගල් පෙල්ලවුවා. විපාක ටික උන්වහන්සේට තාවා. කම්මෝ විපාක වත්තත් උන්වහන්සේට තාවා විපාක ටික. හැබැයි නවකරම ජනිත වෙන්නේ සමස්තයම අවබෝධ කරලා ඉවරයි. ඔව්. ඔය සිත් පරම්පරාව වෙනකොට මේ ඒ සිත් පරම්පරාවට ඇතුළත තියෙනවාද සුද්ධ වුණා. ඇතුළත තියෙන එක. ඔව්. මේ මෙතෙක් යනකොට චිත්ත චෛතසික ධර්මات මේවා එකිනෙකට වෙන වෙනකොට අර මේක පිටපස්සේ ඔව්. මේක පිටපස්සේ පැහැදිලි ස්වභාවය. ඔව්. ඒ කියන්නේ මේකේ තව කෙනෙකු අර කිව්ව කාරණාවම අපි ඉන්නේ අඳුරක. ප්‍රෝණ දැන් අඳුරේ ආලෝකය උපද්දවන්න. ඒක මත. ඉන්නේ අඳුරේ කළුවර කාමරයක් ඇතුලේ. අපි දැන් මේක හුදුට කොහෙන්ද මේ අඳුරට වැටුනේ කළුවර වැටලා ඉන්නේ කොහෙන්ද කළුවර කාමරේ මුතර ඇතුලේම ආලෝකයක් උපදව ගන්නවා. අන්න හරියටම දැකලා ආලෝකය උපදව ගන්නවා. දැන් ඉන්නේ අඳුර කියලා දැනගත්තා. අඳුරක ඉන්නේ. දැන් අඳුරෙන් පයින් සඳහා ආලෝක උපද්දවන්න. අන්න අඳුරෙන් ආලෝකේ කරා. ආලෝකයේ දැක ගමන් ආයා කැමති නැහැ නැවත අඳුරට එන්න. දිගටම ආලෝකයේ පැත්තටම උපද්දවනවා. ඔව්.
ඒ එතනදී මහත්තයා තේරෙනවද මේවා මනෝද්වාරය හරහා සිතුවිල්ලක් එන්නේ කියලා? එකපාර මහත්තයා ගෙදර මතක් වුණා. හරිද මනෝද්වාරය හරහානේ ආවේ. දැන් ඊට පස්සේ ඔව් එන දේම සිද්ධ වෙනවා. එකපාර දැන් හවස මොන හරි වැටෙනවා නම් මතක් වෙනවා. ඩග්ගල ඒකනේ එන්නේ. දොරවල් ටික පහෙන් නෙවෙයි ආවේ. ඒක අර තමන්ගේ සිතුවිල්ලක් තමයි. ඔව් ඒකයි මම දැන් පේන්නේ මහත්තයාට අතීතේ අනාගතේ වර්තමාන දොරවල් පහ හරහා එන එක තමයි පේන්නේ. ඔය ටිකයි පේන්නේ. අනිත් ඒවා පේන්නේ. අනිත් ඒවා බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා. අපිට මෙහෙම දෙයක් වෙනවා කියලා. අපි ඒක බුද්ධි විමසලා බුදුවට කල්පනා කරලා තේරුම් ගත්තම තමයි තේරෙන්නේ මෙහෙම දෙයක් වෙනවා. මේක ක්‍රියාත්මක කරන්නේ මම නෙවෙයි. අර කර්ම ටික එන විදිය, විපාකවල නව කර්ම හැදෙන විදිය සම්පූර්ණයෙන් මේක අඳුර තේරුම් ගත්තා. මං ඉන්නේ කොහෙද? ඊට පස්සේ දැන් මේකෙන් අඳුරෙන් ආලෝකයට යන්න නම් හරියට දකින්න. ඕක අපි තේරුම් ගත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඔව් උන්වහන්සේ සරණ ගියා. උන්වහන්සේගේ අවබෝධය සරණ ගියා. බුදුහාඳුරු බුද්ධ සරණ ගත්තා. බුදුහාඳුරුගේ අවබෝධය සරණ ගියා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා කියන්නේ ධර්මයේ සරණ යන. බුද්ධ කියන්නේ අවබෝධය උන්වහන්සේගේ අවබෝධය තමයි මේ තියෙන්නේ. ඒතරේ අවබෝධය අපි දැන් තේරුම් ගන්න ධර්මයේ සරණ යනවා. මහත්යගේ ධර්මයේ තේරෙන්න ගන්න. මහත්යගේ අභ්‍යන්තර මේ කය ඇතුළේ වැඩ කරන මනෝමය ධර්මතාවය තේරෙන්න ගන්න. ඒක වැඩ කරන හේතුඵල ධර්ම. අන්න හේතුඵල ධර්ම දකින්නවා. අන්න සංඝ සරණ ගච්ඡා. හරි? බුද්ධ ධම්ම සංඝ. තමාදුලින් සරණ යන. ඉන් එහාට ඊට පස්සේ හොයන්නේ. ඔය එක එක අරව මේව පස්සිවන්නේ. මොකද එයාට බුදුහාමුදුරුවෝ හම්බෙලා. ධර්මයේ තුලින් බුදුන් දැකලා කියන්නේ ඒක. ආය අර පිංකම් ඒ විද්‍යා වලට යන්නේ නැහැ. ඒකේ අර තියෙන්නේ මේ සමාධිත්‍ති ඒ පටන් ගන්න සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත. සීලබ්බත කියන්නේ කිසිම මුතේකට යන්නේ නැහැ. මේක දරගත්ත ගමන් කිසිම මුතේකට යන්නේ නැහැ. කිසිම මුතේකින් නිවන් දකින්න බැහැ. අරව කරා කියනවා මේව කරාම කියනවා අර එහෙම කියනවනේ දැන්. මහත්යා තේරුම් ගත්තා නම් මහත්තයා කරන්න ඕනේ මොකද්ද දැනගත්තට පස්සේ කිසිම දෙයකට යන්නේ නැහැ. මහත්තයා සිංහෙක් වගේ පාත්‍ර බයි. මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නැත්නම් මේ මානසික අවබෝධය තියෙන ඔව්. එයා මෙතනින් දකින්නේ නැහැ. මෙතනින් ඉන්නේ මාරයා. මේ ඉන්නේ මාරයා හොඳේ. අවුණු දැක්කොත් ඉවරයි ඇත්ත වුණොත් ඉවරයි. මේකෙන් දැක්කනවා. මේකෙන් දකින්න ගමන් එළිය දකින්නවා. බුදුන් ඉන්නේ හැමතැනම බුදුන් ඉන්නේ. හැමතැනම බුද්ධ ඉන්නේ. සත්‍ය තියෙන්නේ. සත්‍ය. ඒතර එහෙමයි වෙන්නේ. හරි දැක්කොත් මාරයා. දැක්කොත් බුදු. දැක්කොත් බුදු. ඔව්. සත්‍ය. මගේ සත්‍ය. මේ ලෝකයේ සත්‍ය පුජ්‍යලෙක් නෑ. සියල්ල ශූන්‍ය හේතුඵල දහමක් වෙන්නේ. ඒක ටග්ගල් ලින්ක් වෙනවා යාගේ. ඉතින් මෙතනත් තියෙන හේතුඵල දහම. මෙතන සෙනයක් පාසා මේ සියල්ල වෙනස් වෙනවා. මේ එකක්වත් ඇත්ත නෙමෙයි. කොහෙවත් මේ මාවත් වෙනස් වෙනවා. මේ එකක්වත් ඇත්ත නෙමෙයි. සියල්ල හේතුඵල දහම. එතකොට වෙන්නේ අර මේ මාර්ගයේ උපදවගත්ත කෙනා කිසිම මුතේකට යන්නේ නැහැ. ඔය පින්කම් අරවා කළ මොකද වෙන්නේ? කාලය, සමය, මුදල් විනාශ කර කර ඉන්නවා. ඒතර ඒගොල්ලෝ දැන් මුක් කියලා වැඩක් නැහැ. මොකද මහත්ත්‍ය තේරුණානේ. මහත්ය යූටින් කරන්න. අරයා මෙයා ඉන්නේ නැහැ, එයා මෙයා ඉන්නේ නැහැ, මට වැඩක් නැහැ, මම ගියා. මම ගියා කොළඹ යන්න. දැන් සාමාන්‍ය කෙනෙකුට මම ඔව්. බලාගෙන බුදු දෙවියන් මෙතන බුදුන් නැත කියලා මම කියන වචනේ මාව සෑහෙන්න අද බුදුරජාණන් ඒක සාමාන්‍ය ලෝකේ. ඔව්. 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 බයයෙන් බුදුරජාණන් වහන්සේ නැත කියන කවුරුයි. මොකද එයාට මේ දැන් ඔය මේක තේරිච්ච කෙනාට අර වෙන දේවල් කරගෙන වෙලාවක් නැහැ. ඒව නිකන් අර බහුබූත වගේ තියෙන මා පිස්සුවක් මේ මගුල් මේවා. අයට කරගෙනවා මෙහෙට කරගෙනවා. මට දිනවා බරපතල ප්‍රශ්නයක්. යුද්ධයකට හා සමානයි. ඔව් ඉතින් ඔය අද්මේ දැන් ඔය ඔක්කොම ගල්ලා හොයන්නේ දැන් හොයන්නේ මේක දිහා ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධය අතරේ වගේ අවසානයේ හැම වෙන්කම කියන්නේ ළඟටම ඇවිල්ලා මේක ඔක්කොම තේරිලා දැන් ආය අර පැත්ත හරින්න බෑනේ. ඒතර යා කෙලින්ම අනිත් පැත්ත හරවනවා. ඒක ලෝක දෙකක්. ඔව්. ඒකින්ද දෙපැත්තම ඉන්නවා කට්ටිය. ඒගොල්ලොන්ට ඒ පැත්ත යන්න පුළුවන්. මේ පැත්ත හොයපු කෙනාට තේරිච්ච කෙනා මේ පැත්තට හරවනවා. අරගොල්ලෝ ඒක යන්න ඕනේ. කවදා හරි ඒගොල්ලන්ට ලින්ක් වෙනකන් ඒගොල්ලෝ යන්න ඕනේ. ඒගොල්ලෝ මුක් කියලා වැඩක් නැහැ. ඒකින්ද මහතර ලින්ක් උන ගාව මහතර ලින්ක් එක කඩා ගන්නවා. මොන? ඔව් ලෞකික ලෝතර. උයන්නේ දැන්නේ? තාම උයන්නේ මොකද? ඊළඟට රකන්න ගුණ හරිනේ. ඒගොල්ලෝ නතර වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ පිස්සු බල්ල වගේ දඟලනවා. කොහොම හැම සත්‍යයගේම කතාව තේරෙනවා.
දැන් මාත්‍යා කතාව දැනගත්ත කියන්නේ මගේ කෝටි 800ම කතාව දැනගන්නවා. ඒක දැන් මහත්යාගේ බුද්ධිය දැන් මේ පොඩි ප්‍රමාණයක් තේරුණා කියන්නේ ලින්ක් වුණා කියන්නේ ওই ලින්ක් එකෙන් ගහලා බලන්නකො ලෝකෙට තේරිච්ච එකෙන් කොහොමද ඉන්නේ බොරුව. හා හා ඔව් ඒතර දැන් මේවා දැනගෙන මේවා දන්නේ නැතුව මේවා දාගත්ත කට්ටියම වෙන පැත්තට යොමු කරනවා. ඔච්චර වැරද්දක්. එයා දන්නෙත් නැහැ. ඒක එයා දන්නේ නැහැ කියලා කියන්න ඕනේ. ඒකයි මම ওই පින්කම් කරවම යොමු කරනවා නේද? අනිකර වැරද්දක් කරන්නේ. එයා දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්න ඕනේ. ඒතර එයා මන් දන්නේ නැහැ නිවන් මඟ මේ මෙහෙම කරුවොත් මෙහෙම හම්බ වෙනවා. ඒක වැරද්දන්නේ. ඒතර ඒ කියන්නේ අර සූත්‍ර බල්ලත් නැහැ උන්වහන්සේ. ආලාම සූත්‍රය බල්ලත් නැහැ. ඉතින් එහෙමම සූත්‍ර වල කියලා තිනවා බුදුහාමුදුරුවෝ පිළිගන්න බෑ. මේක හොඳ බුද්ධිය විමසලා යන්න ඕන ගමන. මොකද එහෙම කියලා තීත්‍තින් අර මේවා දාගත්ත කට්ටිය වෙන පැත්තට යොමු කරනවා. ඒක ලොකු වැරද්දක්. ඒක කිව්වේ සාසනේ ඉන්න කට්ටිය විනාශ කරන්න සාසනේ. තේරෙනවද කිව්වේ? ඒකින්ද හොඳට බුද්ධිමත් නොවුනොත් ෆේල්. ඒක නිසා මේ අර අනස්ය දෙලට යන්න කිව්වේ මේක පහින් අපරාධය. දැන් මහත්ය ඇත්තම ටක් ගාලා අල්ලනවා මේක. ඒ ටක් ගාලා තේරෙනවා ගැඹුරු ටිකවල. මේ සිවුන් දෙය ටක් ගාලා ගහන්නේ කරගන්න. ඔය විදිහ කිව්වගෙන ඇත්තට මටත් බැරුණා ඔහු කියන්නේ. නේද? ඉතින් අර සාමාන්‍ය සරල විදිහට කිව්වනේ මුල් දවස්වල. ඒ කියන්නේ මේ මොකද්ද උනේ වෙලා තියෙන කියලා හොඳට තේරෙනවා. ඒ කියන්නේ දැන් මේ මම තරුණ කාලේ ඒ කියන්නේ ධර්ම හොයන කාලේ අභිධර්ම හැව්වා. මටවත් බැවුණා මේ ඔය ටික ඔහම කියා ගන්න. මේ වාත් මේ ඊයේ දැවිලා අද ඇවිල්ලා මේ ටික කිව්ව බලාගෙන හරි මේ මේව දක්වනවා කියලා. ඒක නෑ ඒක තමයි හේතුඵලය කියන්නේ වань හේතුඵල. එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඉතින් කොහොමද බයින්න වැඩේට හරියට. කාලය වැඩි කළා මේ ඒක අර මේ හා ඔව් පාවිච්චි කරනවා මේ මාළු පූජා කරනවා කියලා කරනවා නෙවෙයි ඒ වගේ ආකාරය අපවල අර පැයක් තියෙනවා. අනේ විනාඩි 15ක් කියලා විනාඩි 5 10ක් හරි කමන්නේ කෙටියෙන් ඒක කරන්න. මල් ටිකක් පොඩ්ඩක් තිබ්බා බුදුන් වහන්සේට වන්දනාවක් කරා. ඒක ඇති. ඒක උන්වහන්සේ කීපු දේ කරන්නේ. දැන් කිව්ව දේ තේරුණානේ තේරෙන්නේ නැති මිනිස්සු වල කරපු දේ. එතකොට දැන් අවංකවම දැන් මහත්ය බුද්ධිමත් නම් ওই මල් කඩන කන්න මොකද වෙන්නේ? මේ වංශුන්ට ආහාර නැහැ. සමනලුන්ට ආහාර නැහැ. දැන් බාන්නේ ඒක ඊට එහා යා බුද්ධිමත් හිතනවා. මේ ලෝක සත්‍ය ආදිය. ඒකයි මම නම් ගියා එක මල් දෙකක් ගිහලා පූජා කරම ඇති. මේ කන්න උන්ට මල් නැහැ හිට පැණි නැහැ. ඒවා ගැඹුරට දකින්න එයා දකින්නේ නැහැ මේ මල් ඔක්කොම පූජා කරාම බුදුහාමුදුරුවෝ රහම් වෙනවා. එක මලක් පූජා කරත් එකයි. ඒක යාගේ ඊට එහාට ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න. මේ මල් දැන් පර වෙනවනේ දැන් සෙනෙහ අපලා මේකක් පර වෙනවා. මාත් කයත් පර වෙනවා. මේ ඔක්කොම පර වෙනවනේ මොකද්ද මේ කරන්නේ අල්ලගෙන? ප්‍රශ්නේ වෙන දෙනකනේ. ඒකයි මේ ඔක්කොම වෙන විදිහට දකින්නවා. මාතගේ ජීවිත කතාව සම්පූර්ණ වෙනස් විදිහට දකින්න කොහොමද වෙනස් කරන්නේ? ඒක අලුත් විදිහට දකින්නවා මේ ලෝකේ. අලුත්. මේ දැන් අපේ ජීවිත හැමෝටම අලුත්. පරණේවයින් ගැට ගැහෙන්නේ. පරණේවන් ගැට ගැහෙන්නේ. අනිවාර්යෙන් ඉතින් අපේ රාගය නිසා අරුට ආහාර නැති වෙනවා. උන් වඳ වෙලා යනවා. කොහොම බැලුවම ඉතින් කොච්චර වැරද්දද කරන්නේ. හොයන්නේ නැහැ ඉතින්. අර යාගේ චේතනාවක්නේ පහළ වෙන්නේ. සත්තු ගානගේ ආහාර නැහැ. දැන් ඉන්නේ මන්දක සත්තු බඳ වෙලා තියෙන ගොඩක් කුරුළු එහෙම. ඒක දැන් මම නෙවෙයි දාලා තියෙන්නේ. කිසිම උතේකට යන්නේ නැහැ. මෙහෙම කරලා නිවන් දකින්නවා ආරම කරා නිවන් දකින්නවා. එකක්වත් පිළිගන්නේ නැහැ. එයාට එයාගේ නිදහස් වෙන්න තියෙන පාතකය දැනගෙන ඉවර. මේ මොනා කරත් ඔව් ආය. දැන් ඒක තමයි එයා ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ හොයාගන්න නම් එයා වුණු කෙලින්ම අනිත් තරම. ඒක ඇවිල්ලා මේ අර සිංහෙක් වගේ ගන්න තීරණයක් මේ. අර බොරු වලට යන්නේ ඒතර ඔය මේක තේරුම් තමයි දෙන්නේ ඔය හාමුදුරුවෝ කරන බොරු. ඒ කියන්නේ මේ වැරදි පැත්තකට යවන එක.
දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියන එක ඇත්තටම හොඳයි. නැත්නම් අරුන් වහන්සේ අර ඔය ලැබෙන වරප්‍රසාදයට යට වෙලා මැරිලා යනවා. අපවත් වෙනවා. ඔව්. ඔය ඒක ඉතින් අර ඇදලා දාන හින්දානේ අර ගොල්ලෝ. ඒ පැත්තට අදින හින්දානේ එහෙම වෙන්නේ. ඒක කිව්වර මේ දන්නේ නැතුව මේක කියන්නත් එපා කියලා. ඇත්ත කතාව තමයි. මේක දන්නේ නැත්නම් කියන්න එපා කියලා තියෙන්නේ. මේ මන් දන්න ත්‍රිපිටකයේ සූත්‍රයක් තියෙනවනේ අඩුම ගානේ පළවෙනි මාර්ගඵලයට එනකන්වත් මේ කියන්න එපා කියලා තියෙනවා. කියනකෝ වරදිනවා. ඒ කියන්නේ එයාට හිතිති යන්නේ කියන්නේ. ඒක අත්දැකලා මේක ප්‍රත්‍යක්ෂ කළා යමක් දැක්මින් කියනවනේ දැන් මම බය නැතුව කියන්නේ ප්‍රශ්න කරන්න නිකන් මාවත් විශ්වාස කරන්න නැතුව. ඒ කියන්නේ ඕපන්ව කියන්නේ මේ මාවක් ගණන් ගන්න නැතුව. ඒ කියන්නේ මම කරලා නැත්නම් මටත් මේක තේරෙලා නැත්නම් මම නිකන් ඉන්නවා. මමත් හොයනවා එහෙනම් මොකද්ද කියලා. මේ හොයලා දැන් මොකක් හරියටම කරලා කියන විශ්වාසයක් තියෙනවා ගැඹුරු විශ්වාසයක්. ඒ විශ්වාසයෙන් තමයි වචන කියන්නේ. එහෙමයි නැත්නම් පැටලෙනවනේ. උත්තර හම්බෙන්නේ නැහැ. මටත් උත්තර හම්බෙලා නැහැ. මම දන්නේ දැන් මං හිර වෙනවානේ. ඉතින් මම මේක කැඩිලා නැත්නම් මේක නිදහස් වෙලා නැත්නම් මේක මට මේක නිදහස මම දැකලා විදලා දැකලා නැත්නම් මට ඔහේ වචන ටික කියන්න වෙයි. ඒක ප්‍රැක්ටිකල් බඩපු කෙනා දැන් අර බයනතුර අම්මට කියන්න පුළුවන්. ඒ කියන්නේ අතන ලින්ක් එක අල්ලගෙන තියෙන්නේ. ඔව්. ලින්ක් එක අල්ලගෙන තියෙන්නේ. ආය කවුරුත් දන්නේ එයාට විශ්වාසයි. අයින් උතරන්නේ එයාට විශ්වාසයි. එහෙමයි මේ දැක්මේ. දැන් මාතර ඔයලාගේ විශ්වාසේ තව තිනුවන් අතුටුම වදිනවා. ආයෙත් ආයෙ නෑ ඕක කතා නෝසිනා. ඒක තමයි කතාව. මහත්තයා කියන කතාව ඊට පස්සේ. බය නැතුව කියනවා මෙහෙම වෙන්නේ කියලා. ආයෙ මේ බලාපොරොත්තු වෙන්නේ නෑ. කෙලින්ම කිව්වා. අවසානයේ හැමදේම බලාපොරොත්තු ලෝක තමයි. මාර්ගය උපදව ගන්න.